හරි. අද ආ, එදා අපි දැන් ඝනපසාරණය කොටස සාකච්ඡා කරලා ඉවර කරා. එතනින් පස්සේ දැන් මේ ඉතුරුලා තියෙන්නේ ද්‍රවවල ප්‍රසාරණය කියන කොටස කතා කරන්න. එතකොට ද්‍රවවල ප්‍රසාරණය කියන කොටස කතා කරන්න මුලින් දැන් ඝනයක් සම්බන්ධයෙන් අපි කතා කරද්දී කතා කරනවනේ ඝනයක රේඛීය ප්‍රසාරණය ඇහෙනව නේද? ඝනයක රේඛීය ප්‍රසාරණය ඊට පස්සේ පරිමකද්ද වර්ගඵල ප්‍රසාරණය සහ පරිමාප ප්‍රසාරණය තුනක්. ඒ කියන්නේ ඝනයක් ගත්තම ඝනයකට දිග මිනුම් සහ වර්ගඵල මිනුම් වගේම පරිමාප මිනුමුත් තියෙනවා. නමුත් ද්‍රවයක් ගත්තට පස්සේ එහෙම ද්‍රවයකට දිග මිනුම් නැත්තම් ලීනියර් එක්ස්පැන්ෂන් එක නැත්තම් රේඛීය ප්‍රසාරණයක් කියලා අර්ථ දක්වන්න බෑ. ඒ වගේම ඝනයක් මොකද්ද ද්‍රවයක් ගත්තට පස්සේ ඒකට වර්ගඵල ප්‍රසාරණය කියලා මිනුමක් අර්ථ දක්වන්නත් බෑ. ද්‍රවයකට සාමාන්‍යයෙන් තියෙන්නේ යාර අඩංගු බඳුනේ පරිමාව ගන්න හැඩය ගන්න කියලා අපි කියන්නේ නේද? ඒකට සාමාන්‍යයෙන් තියෙන්නේ පරිමාවක් විතරයි. ඒතකොට අපි ද්‍රවයක් සම්බන්ධයෙන් කතා කරන්නේ පරිමා ප්‍රසාරණයක පරිමා ප්‍රසාරණයක්. ඊට අපි අර ද්‍රවයක පරිමා ප්‍රසාරණය කියලා වෙනම කියන්නේ නැහැ. මොකද ද්‍රවයක ප්‍රසාරණය කියුව ගමන් එතන තියෙන අර්ථය තනිකරම පරිමා ප්‍රසාරණය තමයි. ඒ කියන්නේ මොකද ද්‍රවයකට දිග සහ වර්ගඵල වෙනුම් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ද්‍රවයක ප්‍රසාරණය කියලා කියපු ගමන් අර ඒකේ පරිමා ප්‍රසාරණය ඇරෙන්නේ කෝ මේ රේඛීය සහ මේ මොනවද වර්ගඵල ප්‍රසාරණය කියලා එකක් අහන්න අර ඒක එහෙම කරන්න බෑ. මොකද හේතුව ද්‍රවවලට එහෙම මිදුම් නැති නිසා. හරිද? ද්‍රවයක් සම්බන්ධයෙන් තියෙන්නේ පරිමා ප්‍රසාරණයක් විතරයි. ඒක පරිමා ප්‍රසාරණයක් විතරයි තියෙන්නේ. හරිද? එතකොට දැන් ද්‍රවයක පරිමා ප්‍රසාරණය දැන් ඇයි අපි එහෙනම් මේකත් අර ඝනවල ප්‍රසාරණය යටතේම කතා කරන්නේ නැත්තේ? මොකද මේක පරිමා ප්‍රසාරණයක්නේ. පරිමා වැඩිවීම ගැන කතා කරද්දී අර ඝනවල කතා කරා වගේ මේ ඩෙල්ටා V සමානයි V නෝට් ගැමා ඩෙල්ටා ටීටා කියන සමීකරණෙත් එක්ක පරිමා වැඩිවීමක් සාකච්ඡා කරන්නේ නැතුව ඇයි මේ ද්‍රවවල පරිමා වෙනස් වීම කියන එක වෙනම සාකච්ඡා කරන්න එනවා. දැන් පරිමා ප්‍රසාරණයක් විතර නම් තියෙන්නේ. හරිද? ඇයි මේ ද්‍රවවල ප්‍රසාරණය කියලා වෙනම සාකච්ඡා කරන්න හේතුව? වෙනම සාකච්ඡා කරන්න හේතුව මෙන්න මේකයි. ඒ කියන්නේ දැන් ද්‍රවවල ප්‍රසාරණය ගත්තට පස්සේ ද්‍රවයක් ගැන ද්‍රවයක ප්‍රසාරණය ගැන සාකච්ඡා කරද්දී අපිට අර නිකන් ද්‍රවය කියන එක මේ නිකම්ම යාගේ පරිමාව වැඩිවීමක් සාකච්ඡා කරන්න අමාරුයි. මොකද හේතුව ද්‍රවයක් ගත්තම සාමාන්‍යයෙන් නිකන් තියෙන්න බෑනේ. අවකාශයේ නිකන් ද්‍රවයක් තියෙන්නේ නැහැ. දැන් ඝන වස්තුවක් තියෙනවා වගේ අවකාශයේ නිකන් තියෙන්නේ නැහනේ. හරිද? ද්‍රවයක් සාමාන්‍යයෙන් තියෙන මොකක් හරි බඳුනකුත් එක්ක. ඒ කියන්නේ යාව අඩංගු වෙච්ච මොකක් හරි බඳුනක් වගේකුත් එක්කනේ අයිනේ සාමාන්‍යයෙන් නේද? එතකොට ද්‍රවයක ප්‍රසාරණය සාකච්ඡා කරනකොට ද්‍රවය ප්‍රසාරණය වීමට අමතරව අපිට ඒකේ බඳුනේ සිදුවන ප්‍රසාරණයත් සලකන්න වෙනවා. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මෙතනදී අර හරිම දේ පේන්නේ නැහැ. තේරෙනවද මම කියන එක? කියන්නේ දැන් ද්‍රව්‍ය ප්‍රසාරණය වෙද්දී සමහර ලාවට ද්‍රව්‍ය ප්‍රසාරණය වුණා බඳුනත් ප්‍රසාරණය වෙනවානේ. ඒතර ඇත්තටම වෙන දේ පේන්නේ නැහැ එතන. හරිද? ද්‍රව්‍යත් ප්‍රසාරණය වෙනවා බඳුනත් ප්‍රසාරණය වෙනවා. ඒතර හරියටම අර ද්‍රව්‍ය කොච්චරක් ප්‍රසාරණය වෙනවද බඳුන කොච්චරක් ප්‍රසාරණය වෙනවද ඒක අර හරි අමාරුයි අඳුන ගන්න වෙන් කරලා මේක සිද්ධිය තේරුම් ගත්තේ නැත්නම් හරියට. ඒ නිසා මේ ද්‍රව්‍යයක ප්‍රසාරණය කියන එක වෙනම කතා කරන්න හේතුව අන්න ඒක නිසා. හරි. අපි පොඩි හැදින්වීමකුත් එක්ක පටන් ගමු වැඩේ නෝට් එකක් ලියාගෙන යමු. ප්‍රධාන මාතෘකාව දාන්න ද්‍රවවල ප්‍රසාරණය කියලා. මේක අර රෙකෝඩඩ් වීඩියෝ එකක් නිසා මම මේ ඉක්මනට කියාගෙන යනවා. ඔයගොල්ලෝ මේක ස්පීඩ් වැඩි නම් අර පොඩ්ඩක් හිමින් නෝට් එක ලියාගෙන යන්න. හරිද? ද්‍රවවල ප්‍රසාරණය කියලා දාන ප්‍රධාන මාතෘකාව. හරිද? ඒ යටතේ ලියන්න මෙන්න මෙහෙම. ද්‍රවයක ප්‍රසාරණය සම්බන්ධයෙන් ද්‍රවයක ප්‍රසාරණය සම්බන්ධයෙන් ද්‍රවයක ප්‍රසාරණය සම්බන්ධයෙන් රේඛීය ප්‍රසාරණයක් හෝ රේඛීය ප්‍රසාරණයක් හෝ වර්ගඵල ප්‍රසාරණයක් වර්ගඵල ප්‍රසාරණයක් සාකච්ඡා නොකරයි. සාකච්ඡා නොකරයි. මන්දයත් මන්දයත් ද්‍රවයකට දිග හෝ වර්ගඵල මිනුම් දිග හෝ වර්ගඵල මිනුම් නොපවතින නිසාය. නොපවතින නිසාවෙනි. නොපවතින නිසාවෙනි. එම නිසා එම නිසා එම නිසා ද්‍රවයක ප්‍රසාරණය යන ද්‍රවයක ප්‍රසාරණය යන ද්‍රවයක ප්‍රසාරණය යන කාරණය ද්‍රවයක ප්‍රසාරණය යන කාරණය කෙලින්ම ද්‍රවයේ පරිමා ප්‍රසාරණය වේ. ද්‍රවයක ප්‍රසාරණය යන කාරණය කෙලින්ම නැත්නම් ද්‍රවයක ප්‍රසාරණය යන කාරණය
කෙලින්ම එහි පරිමා ප්‍රසාරණය වේ. එහි පරිමා ප්‍රසාරණය වේ. එහි පරිමා ප්‍රසාරණය වේ. හරි. ඊගාවට තරුවක් දාලා යන සාමාන්‍ය ළමයි මේ ද්‍රව ගත්තම දැන් ද්‍රවවල අණු තියෙන විදිහයි ඝනයක අණු තියෙන විදිහයි සාමාන්‍යයෙන් වෙනස්නේ. ඝනයක අණු සාමාන්‍යයෙන් ටිකක් අර ප්‍රබල බෙදලා තියෙන ද්‍රව වලට වඩා. හරිද? ද්‍රවයක අණු වලට තියෙන චාලක ශක්තියට වඩා ඝනවල අණු වල තියෙන චාලක ශක්තිය අඩුයි. ඒ නිසා සාමාන්‍යයෙන් ද්‍රවවල උෂ්ණත්වය වැඩි වෙද්දී අර ඒගොල්ලන්ගේ ප්‍රසාරණය වෙන ප්‍රමාණය වැඩි ඝන වලට වඩා. සාමාන්‍යයෙන් අපි කියන්නේ ද්‍රවයක ප්‍රසාරණය අර ඝනයක ප්‍රසාරණය වගේ 10 ගුණයක් විතර වැඩි කියලා. කියන්නේ සාමාන්‍ය අපි හිතමු මෙහෙම එකම පරිමාව තියෙන එකම පරිමාව හරිද? එකම ආරම්භක පරිමාව තියෙන මේක ඝනයක් හරිද? ඊට පස්සේ ඒ ආරම්භක පරිමාවම තියෙන අපි හිතමු ද්‍රවයක් හරිද? ඒ ආරම්භක පරිමාව තියෙන ද්‍රවයක් හිතන්නකෝ. දෙන්නගෙම එකම උෂ්ණත්වයකින් උෂ්ණත්වය වැඩි කරාම උෂ්ණත්වය වැඩි කරාම හිතමු අපි මෙයාගේ පරිමා වැඩිවීම ඩෙල්ටා V1 මෙයාගේ පරිමා වැඩිවීම ඩෙල්ටා V2 කියලා. පැහැදිලි ලෙසම ඩෙල්ටා V1ට වඩා ඩෙල්ටා V2 එක වැඩි. හරිද? ඒ කියන්නේ එකම ආරම්භක පරිමා වුණත් එකම උෂ්ණත්ව වෙනසකට ලක් කරාම ද්‍රවයක පරිමා වැඩිවීම වැඩි. ඒක සාමාන්‍යයෙන් 10 ගුණයක් විතර වෙනවා කියලා තමයි අපි කියන්නේ. හරිද? ඒ කියන්නේ අර මං කිව්වා වගේ අර ද්‍රවයක අණු වල තියෙන අන්තර් අණුක බල කියන එක ඝන වලට සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඒගොල්ලෝ වැඩිපුර ප්‍රසාරණය වෙනවා. හරි. ඒකට ලියමු තරුවක් දාලා සාමාන්‍යයෙන් 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 ද්‍රවයක පරිමා ප්‍රසාරණය ද්‍රවයක පරිමා ප්‍රසාරණය ඝන ද්‍රව්‍යක පරිමා ප්‍රසාරණය මෙන් දස ගුණයක් පමණ වේ. ද්‍රවයක පරිමා ප්‍රසාරණය ඝන ද්‍රව්‍යක පරිමා ප්‍රසාරණය මෙන් දස ගුණයක් පමණ වේ. දස ගුණයක් පමණ වේ. මෙන්න මේ පාඩය දාන්න දෙන්න. එතෙන්ට මෙන්න මේ කැලේ ටික දාගන්න. හරිද? මේ කැලේ ටික ලියාගන්න. මේ ටික ලියලා තරුවක් දාලා ලියන්න එකම ආරම්භක පරිමාව සහ එකම උෂ්ණත්ව වෙනසකට ලක් කළ එකම ආරම්භක පරිමාවක් ගෙන එකම උෂ්ණත්ව වෙනසකට ලක් කළ විට ඝනයක පරිමා වැඩිවීමට වඩා ද්‍රවයක පරිමා වැඩිවීම වැඩි වේ කියලා. ඝනයක පරිමා වැඩිවීමට වඩා ද්‍රවයක පරිමා වැඩිවීම වැඩි වේ කියලා. එතන පොඩි වාක්‍යයක් ලියන්න මේක ලියලා යටින්. හරි. මේක ලියලා යටින් මේ වාක්‍යයක් ලියන්න. හරි නේද? එහෙනම් මම ඉස්සරහට යනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. හරි. ඊගාව තරුවක් දාලා යන මෙන්න මෙහෙම. තරුවක් දාලා යන මෙන්න මෙහෙම. ද්‍රවයක පරිමා ප්‍රසාරණය ද්‍රවයක පරිමා ප්‍රසාරණය ද්‍රවයක පරිමා ප්‍රසාරණය ඝනයක පරිමා ප්‍රසාරණයෙන් වෙන්කර ද්‍රවයක පරිමා ප්‍රසාරණය ඝනයක පරිමා ප්‍රසාරණයෙන් වෙන්කර වෙනම වෙනම සාකච්ඡා කිරීමට හේතුව වෙනම සාකච්ඡා කිරීමට හේතුව වෙනම සාකච්ඡා කිරීමට හේතුව ද්‍රවයක ප්‍රසාරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී ද්‍රවයක ප්‍රසාරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී ද්‍රවයක ප්‍රසාරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී අඩංගු බඳුනේ ප්‍රසාරණයද අඩංගු බඳුනේ ප්‍රසාරණයද සැලකිල්ලට ගත යුතු බැවිනි. අඩංගු බඳුනේ ප්‍රසාරණයද සැලකිල්ලට ගත යුතු බැවිනි. හරි.
මම අඳින්නේ එකම සයිස් බඳුන් තුනක්. ඒක අර ගාන්ට එක මට්ටමට එන්න ඔයගොල්ලෝ අඳින්න ඕනේ. මම මේකේ නිදහස් අතින් අඳින නිසා පොඩ්ඩක් එහා මෙහා වෙයි මේක. ඔයගොල්ලෝ ගාන්ට අර එක මේ මට්ටමට තියෙන බඳුන් තුනක් අඳින්න. එක සයිස් එක නෙමෙයි එක මට්ටමේ විදිහට අඳින්න හොඳේ. දැන් මෙහෙමයි. අපි මෙතන සලකන්නේ මෙන්න මේ වගේ බඳුනක් තියෙනවා. මේ බඳුන තුල අඩංගු වෙන ද්‍රවයක් ඈ. බඳුන තුල අඩංගු වෙන ද්‍රවයක්. එතන මේ තියෙන ද්‍රවය කියලා. මම මේකෙදි මේ තියෙන ද්‍රවය මම මේකේ ආරම්භක මට්ටම මාක් කරනවා A කියලා. ආරම්භක මට්ටම මාක් කරනවා A කියලා. හරිද? ඊට පස්සේ දැන් මම කරන්න හදන්නේ මේකට තාපය සපයලා මෙයාගේ උෂ්ණත්වය වැඩි කරන එක. තාපය සපයලා මේකේ උෂ්ණත්වය වැඩි කරන එක. අපි දන්නවා තාපය සපයලා මේකේ උෂ්ණත්වය වැඩි කරද්දී බඳුන කියන ගණයක් නේ. දැන් බඳුන කියන්නේ ගණයක් නේද? ඒත් බඳුනත් ප්‍රසාරණය වෙනවා. ඒත් එක්ක මේකේ අඩංගු වෙන ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. ඒතර දෙකම ප්‍රසාරණය වෙනවනේ. හරිද? තමයි තාපයේ සපයදී සාමාන්‍යයෙන් ඔය දෙකම අර ඒ කියන්නේ අපි කියන්නේ පැරලි කියලා සමාන්තරව කියන්නේ අර එයත් ප්‍රසාරණය වෙනවා ඒ ප්‍රසාරණය වෙන අතරතුර මෙයත් ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ දෙන්නම එකට ප්‍රසාරණය වෙන්නේ. හරිද? නමුත් අපි මේකේ අර අධ්‍යයනය කිරීමේ පහසුවට අධ්‍යයනය කිරීමේ පහසුවට මුලින් දැන් මේක මම ඔයාලට පැහැදිලි කරන්න බෑ. මේ පැහැදිලි කිරීමේ පහසුවට මම හිතනවා මුලින් මෙතන බඳුන ප්‍රසාරණය වෙනවා. බඳුන ප්‍රසාරණය වෙලා ඉවර වුණාම තමයි ද්‍රව්‍ය ප්‍රසාරණය වෙන්නේ කියලා. හැබැයි සිරාවට එහෙම නෙමෙයි වෙන්නේ. හරිද? සිරාවටම තාපය දෙනකොට මොකද වෙන්නේ? තාපය දෙද්දී එකවර තාපය බඳුනටත් යනවා ද්‍රවයටත් යනවා. ඒතකොට දෙන්නම ප්‍රසාරණය වෙන්නේ එකවර. හරිද? දෙන්නම එකට ප්‍රසාරණය වෙනවා. නමුත් මේකදී අපි අර අධ්‍යයනය කරන්න පහසුවට වැඩේ මම මුලින් හිතනවා බඳුන විතරක් ප්‍රසාරණය වෙනවා. ඊගාවට තමයි ද්‍රව්‍ය ප්‍රසාරණය වෙන්නේ කියලා. හරිද? අර අතරමැදි අවස්ථාවක් මම ගන්නවා. මොකද උඩ පැහැදිලි කරන්න ලේසියි. ඒතකොට මේ වැඩේ. හරිද? බලා ගන්නකෝ. මේ තියෙන දැන් හිතන්න මේ ආරම්භක අවස්ථාව. හරිද? අපි මෙන්න මේකට තාපය සපයනවා දැන් ඈ. මෙයාට තාපය සපයනවා. ඊට තාපය සපයනවා. හීට් එක දෙනවා. හරිද? මොකද වෙන්නේ? මම මුලින් හිතනවා මෙතන වෙන්නේ බඳුන විතරක් ප්‍රසාරණය වෙනවා කියලා. හරිද? බඳුන විතරක් ප්‍රසාරණය වෙනවා. බඳුන ප්‍රසාරණය බඳුන ප්‍රසාරණය තමයි සලකන්නේ. හරිද? ඒතර බඳුන ප්‍රසාරණය වෙනවා. ඒතර බඳුන ප්‍රසාරණ මොකද වෙන්නේ? දැන් හිතන්න දර ඔයා මේ තියෙන ටිකක් මීට වඩා සයිස් එකෙන් වැඩි බඳුනක්. හරිද? දැන් අපි යම් ද්‍රව ප්‍රමාණයක් දැම්මට පස්සේ ඒ ද්‍රව ප්‍රමාණය මේකේ යම් උසක් අයත් කරන් ඉන්නවා මෙන්න මේ විදිහට. හරිද? ඒතර මේකෙදි තාපය හම්බුනහම බඳුන පොඩ්ඩක් ලොකු වෙනවා. ඒතර බඳුන පොඩ්ඩක් පරිමාවෙන් වැඩි වුනහම මේ ද්‍රව මට්ටම ඉහළයයිද පහළයයිද? බඳුන විතරයි ප්‍රසාරණය වුනේ ඈ. මං කිව්වේ දැන් මෙතන අපි හිතන්නේ දැන් බඳුනේ පමණක් ප්‍රසාරණය. හරිද? ඒතර මොකද වෙන්න ඕනේ? එතකොට වෙන්න ඕනේ මේකෙදී දැන් බඳුන ටිකක් සයිස් එකෙන් වැඩි වෙනවා ද්‍රවයේ එම ප්‍රමාණයම තාම ඉන්නවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? බඳුන සයිස් එක වැඩි වුන නිසා ද්‍රව මට්ටම කලින් වඩා පල්ලෙහා යන්න ඕනේ නේද? ඒතර ද්‍රව මට්ටම මේ මම කලින් මට්ටම මෙතනට ගන්නවා මෙන්න මෙහෙම පොඩි කඩිරකින්. ඔය තියෙන කලින් මට්ටම මම අරන් ආවා මේකට. හරිද? මොකද වෙන්න ඕනේ දැන් මෙතනදී ද්‍රව මට්ටම ටිකක් පහළ ගිහිල්ලා තියෙන්න ඕනේ. හරිද? ද්‍රව මට්ටම ටිකක් පහළ ගිහින් තියෙනවා. මොකද හේතුව බඳුන විශාල වුණා. දැන් බඳුන ලොකු වුණ නිසා මොකද වෙන්නේ? ද්‍රව මට්ටම පල්ලෙහා ගියා. හරිද? මම මේ අලුත් මට්ටමට දාන්නම් B කියලා. අලුත් මට්ටම මම දානවා B කියලා. හරිද? දැන් මෙතනදී මොකද උනේ? බඳුන පමණක් සැලකුවේ අපි. බඳුන පමණක් ප්‍රසාරණ කරනවා ගත්තේ. හරි. ඔන්න දැන් මම ඊගාවට හිතනවා දැන් බඳුන තාපය අරන් ප්‍රසාරණලා ඉවර වෙනවා. හරිද? බඳුන තාපය අරන් ප්‍රසාරණලා ඉවර වෙනවා. මම හිතනවා ඊගාවට තමයි ද්‍රවය ප්‍රසාරණය වෙන්නේ කියලා. හරිද? හැබැයි ඇත්තට එහෙම නෙමෙයි වෙන්නේ මම මේ වලට කිව්වනේ පැහැදිලි කරන්න ලේසි වෙන්න තමයි මම මේක මෙහෙම ගන්නෙ. හරිද? ඇත්තටම සාමාන්‍යයෙන් වෙන්නේ පැරලි දෙන්නම එකට තමයි ප්‍රසාරණය වෙන්නේ. හරිද? දැන් ඔන්න අ, බඳුන ප්‍රසාරණලා ඉවරයි දැන්. දැන් බඳුන ආය ප්‍රසාරණය වෙන්නේ නැහැ. දැන් බඳුන ප්‍රසාරණය වෙලා තියෙන්නේ. දැන් ඔන්න ද්‍රවය පමණක් ප්‍රසාරණය වෙනවා. හරිද? දැන් ඔන්න ද්‍රවය පමණක් ප්‍රසාරණය වෙනවා. මම මේ කලින් මට්ටම් දෙකම වගේ මේකට ගන්නවා ඈ. මේ මට්ටමත් අරන් යනවා මේ පැත්තට මෙහෙම දිගටම. හරිද? මේන්න A මට්ටම ඊට පස්සේ මේ Bත් එක්ක තිබිච්ච මට්ටමත් මම මෙතෙන්ට අරන් එනවා. හරිද? ඔන්න B මට්ටම. දැන් B මට්ටමේ තමයි තිබ්බේ. හරිද? දැන් ඔන්න තවදුරටත් මේ තාපය සපයනවා ඈ.
තවම තාපය දෙනවා අපි. තවදුරටත් තාපය දෙනවා මේකට. මේ බඳුන පමණක් උඩින් ලියන්නම්. තවදුරටත් තාපය දෙනවා දැන්. බඳුන ප්‍රසාරණලා ඉවරයි. ඔන්න දැන් ද්‍රවය පමණක් ප්‍රසාරණය වෙන්නේ. අපි හිතමු ද්‍රවය පමණක් ප්‍රසාරණලා මේක ද්‍රවය පමණක් ප්‍රසාරණලා මේක මෙන්න මේ වගේ මට්ටමක් දක්වා එනවා. ද්‍රවය පමණක් ප්‍රසාරණලා මේක මෙන්න මේ වගේ මට්ටමක් දක්වා එනවා. හරි. ඉතින් අපි හිතමු දැන් ඔන්න ද්‍රවය ප්‍රසාරණලා මේක මේ වගේ මට්ටමක් දක්වා දැන් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔන්නම ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේක මම ලියන්නම් නේ. මෙතන මේ අපි ගත්තේ බඳුන පමණක් ප්‍රසාරණය වුණු අවස්ථාව. ඊට පස්සේ මෙතන එනකොට ද්‍රවය පමණක් ප්‍රසාරණය වෙලා තියෙන්නේ. ද්‍රවය පමණක් ප්‍රසාරණලා තියෙන්නේ. හරි. ඒතර ඔන්නෝම රූප තුනක් ඇන්දෑගේ මේක මේ කෙලින් තියෙන්න ඕනද? මේක මේ ගානට කෙලින් අදින්න ඕගොල්ලෝ මේ ඉර රේඛාව කෙලින් නැහැ. හරි. ඒ මට්ටම මම දාන්නම් C කියලා. හරිද? ඒක මම නම් කරනවා C කියලා. වැඩේ පැහැදිලිනේ. ඒතර මෙන්න මොකක්ද උනේ ආයි කියන්නම් ද්‍රව ප්‍රමාණයක් තිබ්බා යම් කිසි. ඒකට අපි තාපය සපයනවා. එකපාර තමයි බඳුනයි ද්‍රවය දෙකම ප්‍රසාරණය වෙන්නේ. නමුත් මේක අපි පැහැදිලි කරගන්න ලේසි වෙන්න මම ගන්නවා මුලින් ප්‍රසාරණය වෙන්නේ බඳුන ඊට පස්සේ තමයි ද්‍රවය ප්‍රසාරණය වෙන්නේ කියලා. කියන්නේ බඳුන ප්‍රසාරණලා ඉවර වුණාම තමයි ද්‍රවය ප්‍රසාරණය වෙන්නේ කියලා. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් වෙන්නේ. හරිද? මම කිය තේරෙනවන්නේ. එතකොට ඔන්න බුලින් බඳුන ප්‍රසාරණය වෙනවා. බඳුන ප්‍රසාරණය වෙද්දී ද්‍රව මට්ටම පොඩ්ඩක් පල්ලෙහා යනවා. ඒ පල්ලෙහා යන හේතුව බඳුනේ පරිමාව වැඩි වීම. මොකද බඳුන සයිස් එකෙන් වැඩි වෙනකොට ද්‍රව මට්ටම ඒ ගාන ද්‍රව ප්‍රමාණය තිබ්බ ඒ ගානම නම් මට්ටම පල්ලෙහා යන්නේ බෑ නේද? දැන් ඔන්න ඊගාවට තමයි වාජනේ හැමම තියෙනවා මේ මට්ටම මේ කලින් ගානෙම ද්‍රවය මෙතන ඉඳන් උතෙන්ටම ප්‍රසාරණය වුණානේ. B ඉඳන් C ටම ද්‍රවය ප්‍රසාරණය වුණා. පැහැදිලිද? හරි. එතකොට මට මේක දිහා බැලුවම මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන් නේද? මේ බලන්න මේ මෙතන මේ B ඉඳන් C ටම වැඩි වුණේ කවුද? මේ B මේ ද්‍රව මට්ටම මෙතනට බහිනකොට බඳුන ප්‍රසාරලා ඉවරයිනේ. ඒතර මෙතනින් පස්සේ B ඉඳන් C ට යනකොට බඳුන මුකුත් තුන්නේ නැහැ. එහෙනම් මේකේ තනිකරම B ඉඳන් C ටම පරිමාව වැඩි වෙන්න හේතුව ද්‍රවය පමණක් ප්‍රසාරණය වීම නේද? මෙතෙන්ට එනකොට දැන් බඳුන ප්‍රසාරලා ඉවරයි. හරිද? ඔතනින් පස්සේ මෙතෙන්ට එනකොට මේ ස්ටෙප් එකේදී ප්‍රසාරණය වුණේ ද්‍රවය. එහෙනම් B ඉඳන් C ට ප්‍රසාරණය කවුද? ද්‍රවය. පැහැදිලිද? මෙතනදී මේකේ මේ මට්ටමින් මේ මට්ටමට එනකොට හරිද? ද්‍රව මට්ටම පල්ලෙහා යන්න හේතුව මොකද්ද? ද්‍රව මට්ටම පල්ලෙහා යන්න හේතුව බඳුන සයිස් එකකින් වැඩි වීම. හරිද? මොකද මෙතෙන්ට බඳුන විතරයි ප්‍රසාරණය වුනේ. එහෙනම් මෙන්න මේ ද්‍රවයේ පරිමාණ අඩු වීමට හේතුව. හරිද? ද්‍රවය මෙන්න මෙච්චර මේ මට්ටම් දෙක අතර වෙනසට හේතුව මේ මට්ටමෙන් මේ මට්ටමට බහින්න හේතුව බඳුන ප්‍රසාරණය වීම නේද? ඒතර මෙන්න මේ මේක මේ එතන A නේ. මේ මට්ටම A. හරිද? එතකොට මේ A මට්ටමේ ඉඳන් B මට්ටමට ද්‍රවය පල්ලෙහා වහින්න හේතුව මොකද්ද? බඳුන පරිමාව වැඩි වීම නිසා. එහෙනම් මේ A හා B අතර මට්ටම් වෙනස කියන එක බඳුන සයිස් එකකින් වැඩි වීම නැත්නම් බඳුනේ ප්‍රසාරණයට අනුරූපයි. හරිද? ඊට පස්සේ B දැන් B මට්ටමේ එළියා B මට්ටමේ ඉඳන් තනිකර C මට්ටමටම ගියේ තනිකරම ද්‍රවය ප්‍රසාරණය වීමෙන් නේද? මොකද මෙතෙන් නම් මෙතෙන්ට යද්දී බඳුන ප්‍රසාරණය වුණේ නැහැ නේ. එහෙනම් BC මට්ටම කියලා කියන්නේ තනිකරම ද්‍රවය ප්‍රසාරණය. හරි. දැන් මේක දිහා බලනකොට මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද ලියන්න පුළුවන්? මේ BC කියලා කියන්නේ මෙතෙන් නම් මෙතෙන්ටම කියලා කියන්නේ BA ධන AC නේද? BA ධන AC නේ. හරිද? දැන් තව මම ඔහොම තියන්නම්. හරි. ඔකොම තියලා අපොඩ්ඩක් මෙන්න මේ නෝට් එක ලියරමු. හරිද? මුලින් මේගොල්ලෝ ඔයගොල්ලෝ මේක අඳින්න. හරිද? මේ ටික ඔක්කොම ඩීටේල්ස් ටික දාලා මේක මේ වීඩියෝ එක ස්ටොප් කරලා ඔය රූප තුනම තියෙන විදිහට අඳින්න. හරිද? මම පොඩ්ඩක් මෙතනින් එහාට වෙන්නම්. ඔයගොල්ලෝ මේක ස්ටොප් කරලා මේ තුනම පිළිවෙලට අඳින්න. හරිද? ඇඳලා ඊට පස්සේ මේ රූප තුන යටින් මෙන්න මේ මං කියන නෝට් එක ලියන්න. හරි. පියවර වශයෙන් අපි තරුද දාලා ලියමු පල්ලෙහාට. හරි. පළවෙනි පොයින්ට් එක බඳුනට තාපය සපයන විට බඳුනට තාපය සපයන විට බඳුනට තාපය සපයන විට පළමුව බඳුන තාපය උරා ගන්නා බැවින් පළමුව බඳුන තාපය උරා ගන්නා බැවින් පළමුව බඳුන තාපය උරා ගන්නා බැවින්
බඳුන ප්‍රසාරණය වීමෙන් බඳුන ප්‍රසාරණය වීමෙන් බඳුන ප්‍රසාරණය වීමෙන් ද්‍රව මට්ටම ද්‍රව මට්ටම ද්‍රව මට්ටම A සිට B දක්වා පහළ වැටේ. 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 එම AB අතර එම AB අතර පරිමා වෙනස එම AB අතර පරිමා වෙනස බඳුනේ ප්‍රසාරණයට බඳුනේ ප්‍රසාරණයට සමාන වේ. ඒ කියන්නේ බඳුනේ ප්‍රසාරණයට සමාන වේ. වාක්‍ය ඉවර කළෙමුකෝ. බඳුනේ ප්‍රසාරණයට සමාන වේ. ඒ කියන්නේ මෙතනින් මෙතෙන්ට යනකොට බඳුන තමයි ප්‍රසාරණය වුනේ. ද්‍රවයට මුකුත් තුන්නේ නැහැ තාම. ඒ නිසා මොකද උනේ? ද්‍රව මට්ටම පල්ලෙහා යන හේතුව බඳුන ලොකු වීම ප්‍රසාරණය වීම. එහෙනම් මේ ද්‍රව මට්ටම පහළ ගිය ප්‍රමාණය සමානයි බඳුන ප්‍රසාරණය වූ ප්‍රමාණයට කියලා තමයි වාක්‍යෙ මම කිව්වේ. හරිද? ඊගාව පොයින්ට් එක ඊගාව පොයින්ට් එක තව දුරටත් තාපය සපයන විට තව දුරටත් තාපය සපයන විට තව දුරටත් තාපය සපයන විට ද්‍රව මට්ටම ද්‍රව මට්ටම ද්‍රව මට්ටම B සිට C දක්වා ඉහළ නැගී. ද්‍රව මට්ටම B සිට C දක්වා ඉහළ නැගී. B සිට C දක්වා ඉහළ නැගී. එම නිසා එම නිසා එම නිසා එම B සිට C දක්වා පරිමා වෙනස එම B සිට C දක්වා පරිමා වෙනස එම B සිට C දක්වා පරිමා වෙනස ද්‍රවය සත්‍ය වශයෙන් ප්‍රසාරණය වූ ප්‍රමාණය ද්‍රවය සත්‍ය වශයෙන් ප්‍රසාරණය වූ ප්‍රමාණය ද්‍රවය සත්‍ය වශයෙන් ප්‍රසාරණය වූ ප්‍රමාණය නිරූපණය කරයි. ද්‍රවය සත්‍ය වශයෙන් ප්‍රසාරණය වූ ප්‍රමාණය නිරූපණය කරයි. නිරූපණය කරයි. නිරූපණය කරයි. එනම් ඒකටම එනම් එය ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණයයි. එය ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණයයි. ඔයාලට දැන් ප්‍රශ්නයක් එන්න ඕනේ සත්‍ය ප්‍රසාරණය කියන්නේ බොරු ප්‍රසාරණයකුත් තියෙනවද? බොරු ප්‍රසාරණය නෙමෙයි කියන්නේ ඔව් එක්තරා ආකාරයෙන් ඒක අපිට මායාවක් වගේ තමයි පේන්නේ. කියන්නේ මායාවක් කියන්නේ අපිට පේන දේ නෙමෙයි ඇත්ත දේ වගේ සීන් නැත්තම් මෙතන තියෙන්නේ. හරිද? ඒකයි සත්‍ය ප්‍රසාරණය කියලා දෙන්න කියන්නේ. මේ B ඉඳන් C ටම වැඩි වෙන්න හේතුව ද්‍රවය සත්‍ය වශයෙන් ප්‍රසාරණය වීම කියලා තමයි වාක්‍යයෙන් කිව්වේ. අන්තිම පොයින්ට් එක අන්තිම පොයින්ට් එක නමුත් 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 ප්‍රායෝගිකව 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 මෙම අතරමැදි අවස්ථාව නමුත් ප්‍රායෝගිකව මෙම අතරමැදි අවස්ථාව මෙන්න මේක මෙම අතරමැදි අවස්ථාව දැකගත නොහැකි බැවින් 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 ප්‍රායෝගිකව දැකගත හැක්කේ ප්‍රායෝගිකව දැකගත හැක්කේ ආරම්භක අවස්ථාවේ සිට ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාවේ ප්‍රසාරණය වීම අවසාන අවස්ථාව දක්වා ප්‍රසාරණය වීම ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා ප්‍රසාරණය වීම පමණි. පමණි. ඒ කියන්නේ ඇත්තටම රියලි දකින්න පුළුවන් අපිට මෙන්න මේ අවස්ථාව සහ කෙලින්ම මෙන්න මේ අවස්ථාව. එතකොට අපි නෝට් කරනවා මේ මට්ටමේ තමයි ද්‍රවය තිබ්බේ. ඔන්න ඉවර වෙනකොට මේ මට්ටම දක්වා වැඩි වෙනවා. ඒතර අපේ ඇහැට පේන විදිහට මෙන්න මෙතන ඉඳන් මේ ආරම්භක මට්ටමේ ඉඳන් ඒ කියන්නේ මේ A මට්ටම කන්ටිනියු වෙලාව නම් ඉස්සරහට
ඒ මට්ටම කන්ටිනියු වෙලා නම් ඉස්සරහට මෙන්න මේ ඒ මට්ටමේ ඉඳන් C මට්ටම දක්වා තමයි දැන් මේ අවස්ථාව නැත්තම් මැද අවස්ථාව නැත්තම් ඔයාලට පේනවා ඒ මට්ටමේ ඉඳන් C මට්ටමට තමයි ද්‍රව්‍ය ප්‍රසාරණය වුනේ කියලා. හැබැයි අපි දන්නවා මේක ඇතුලේ ඇත්තටම උනේ මොකද්ද? බඳුන ප්‍රසාරණය වුණා යම් මට්ටමක් දක්වා ඒ නිසා ද්‍රව්‍ය පල්ලෙහා බැස්සා. ද්‍රව්‍ය මෙතින් දැන් මෙතෙන්ටම ඇත්තටම ප්‍රසාරණය වුණා. නමුත් අපිට මේක අර ආරම්භය අවසානය ගත්තම පේන්නේ කාවද? ආරම්භ මට්ටමේ තිබ්බා මෙතෙන්ට ප්‍රසාරණය වුණා කියලා. හරිද? ඒ නිසා අපිට පේන්නේ අර AC මට්ටම් අතර වෙනස විතරයි. කියන්නේ ආරම්භක සහ අවසාන මට්ටම් අතර වෙනස විතරයි. ඒ නිසා අපි කියනවා අන්නේ අපිට පේන දෙයට හරිද? ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාව අතර අපිට පේන දෙයට අපි කියනවා දෘශ්‍ය ප්‍රසාරණය කියලා. කියන්නේ අපිට පේන දේ ඇපරන්ට් එක දෘශ්‍ය ප්‍රසාරණය. හරිද? දැන් ඒ වාක්‍ය අන්තිම වාක්‍ය ලියමු. අපි ඉවර කළේ මොකද්ද ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව අතර ප්‍රසාරණය පමණ කියලා ලිව්වේ නේද? ලියන්න ඊගාවට එම නිසා එම නිසා එම නිසා එම නිසා මෙම ආරම්භක මට්ටම හා අවසාන මට්ටම අතර වෙනස මෙම ආරම්භක මට්ටම හා අවසාන මට්ටම අතර වෙනස ද්‍රවයේ ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. හරි. දැන් මෙන්න මෙහෙම යටින් මෙන්න මේක ලියමු අපි. මේක මුලින් ලියන්න එපා. මේක ලියලා හරිද? මේකම වචනෙන් ලියුවොත් මෙන්න මෙහෙමයි ලියන්න පුළුවන් වෙන්නේ. හරිද? ඕකේ BC කියලා කියන්නේ ද්‍රවය ඇත්තටම ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණය. හරිද? B ඉඳන් සිට ද්‍රවය තමයි ප්‍රසාරණය වුනේ. එහෙනම් අපිට මේ BC ලියුව හැකි ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය සමානයි BA කියන්නේ මොකද්ද? මෙතෙන්ද මෙතෙන්ට මේ වෙනසට හේතුව බඳුන ප්‍රසාරණය වීම නේද? එහෙනම් ඒක එන්නේ මොකද්ද? ඒක එන්නේ බඳුනේ ප්‍රසාරණය. බඳුනේ ප්‍රසාරණය. ධන AC කියන්නේ අර ආරම්භක මට්ටමේ ඉඳන් අවසාන මට්ටම දක්වා වැඩි වීම. ඒක අපිට ඇත්තට පේන්නේ. හරිද? අපිට අවසානයේ ආරම්භය තමයි අතර වෙනස තමයි පේන්නේ. අපි යාට කිව්වා දෘශ්‍ය ප්‍රසාරණය කියලා. දෘශ්‍ය ප්‍රසාරණය කියලා කියනවා යාට. හරිද? එහෙනම් ඕක අවසානටම ඔතෙන්ට ලියලා මෙන්න මේක කොටු කරන්න යටින්. ඕක ලියලා ඕක කොටු කරන්න. හරි. දාන්න ඕලි. ඕක. හරි. ඕකේ. දැන් අපි හිතමු මෙහෙම දැන් මේ දින ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය බඳුනේ ප්‍රසාරණය සහ ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණයනේ දැන් මෙතන ඔය ටිකේ සෙට් එකේ තියෙන්නේ අපි මේවට ඒ කියන්නේ අපි දන්න දේවල් ඇසුරෙන් ආදේශ ටිකක් දාගෙන ගියොත් එහෙම අපි දන්න දේවල් ඇසුරෙන් ආදේශ ටිකක් දාගෙන ගියොත් එහෙම මට මේක මෙහෙම ගත්තා. ඒ අර මට ඉඩ ඕන නිසා මම මේ පැත්තේ පොඩ්ඩක් මේ ටික මකා ගන්නවා. ඔයගොල්ලෝ දැන් මේ ටික ලියාගෙන තින්නේ නේද? මට පොඩ්ඩක් ඉඩ ගන්න ඕන නිසා මම මේ ස්පේස් එකක් ගන්නවා මේකෙන්. හරි. බලන්න. දැන් එතකොට මෙතනදී මට කියන්න පුළුවන් ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය. කියන්නේ ද්‍රවයේ සත්‍ය වශයෙන් පරිමා වැඩිවීමනේ. ද්‍රවයේ සත්‍ය වශයෙන් ඉන්න පරිමා වැඩිවීම මෙතන යට වේලිය හොඳේ. මෙතන යට වේලිය. දැන් මේ ටික යටින් ඉන්න මේ ටික ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණ වලට ලියන්න පුළුවන්. දැන් අපි දන්නවා ඩෙල්ටා V කියලා කියන්නේ ද්‍රවයකුණත් ඝනයකුණත් අර ඩෙල්ටා V කියලා කියන්නේ V0 ගැමා ඩෙල්ටා ටීටානේ. V0 ගැමා ඩෙල්ටා ටීටානේ. හරිද? ඒතර මේක ඇසුරින් හරිද? මේක ඇසුරෙන් භාවිතයෙන් භාවිතයෙන් මට ලියන්න පුළුවන් කොහොමද
ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණ ලියුව හැකි ද්‍රවයේ ආරම්භක පරිමාව v ද්‍රවය v නො v ද්‍රවය ද්‍රවයේ ආරම්භ පරිමාව වැඩි කිරීම මේකට අපි කියනවා දැන් ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණයනේ ගැමා සත්‍ය කියලා කියනවා. කියන්නේ සත්‍ය වශයෙන්ම ද්‍රවයේ පරිමා ප්‍රසාරණ සංගුණකය. ඒ කියන්නේ දැන් අපේ තුමු ද්‍රවය මොකක් හරි ජලය කියලා. ජලයේ පරිමා ප්‍රසාරණ සංගුණකය කියන්නේ ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණ සංගුණකය තමයි. ඉතින් ඒ කියන්නේ ද්‍රවයේ මොකක් හරි වඩ දුන්නොත් එහෙම මේ තියෙන ද්‍රවයේ ප්‍රසාරණ පරිමා ප්‍රසාරණ සංගුණකය මෙන්න මේක කියලා. ඒ කියන්නේ ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණ සංගුණකය තමයි ඒක. හරිද? දෘශ්‍ය එකක් දෙනවා නම් වෙනම කියනවා අපිට. හරි මම ඉස්සරහට කියන්නම් ඒ ටික. දැන් ගැමා සත්‍ය. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම අදාළ ලික්විඩ් එකේ අ, පරිමාප සාන සංගුණකය. හරිද? වැඩි කිරීම සිදුවන උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා. ඔය පළවෙනි එක නම ලිව්වේ. මෙයා සමාන වෙනවා කාටද? මෙයා සමාන වෙනවා බඳුනේ ප්‍රසාරණය. බඳුනේ ප්‍රසාරණය මට ලිව්ව හැකි බඳුනේ ආරම්භක පරිමාව. කියන්නේ ඇත්තටම දැන් බඳුනේ ආරම්භක පරිමාවයි ද්‍රවයේ ආරම්භ පරිමාවයි දෙක සමාන වීමේ අර 100%ක් අර එහෙමම වෙන්න ඕනේ කියලා එකක් නැහැ නේද? මේ වගේ අර සම්පූර්ණ බඳුනේ ආරම්භ පරිමාවයි ද්‍රවයේ පරිමාවයි වෙනස් නේ. මේ මම අඳපු රූපෙත් නේ. ද්‍රවයේ තියෙන්නේ පොඩ්ඩයි බඳුන සම්පූර්ණ ලොකු එකක් තියෙනවානේ. ඒතර දෙකේ පරිමා ආරම්භ පරිමාව වෙනස්. එහෙම වෙන්න පුළුවන් නේද? මම දානවා මේ තියෙන්නේ බඳුනේ ආරම්භක පරිමාව. හරිද? වී බඳුන. ඊපස්සේ ගැමා කියන්නේ දැන් බඳුනේ පරිමාව වැඩි වීම සම්බන්ධ කියනකොට බඳුන වෙන්න ඕනේ නේද? බඳුන හදපු ද්‍රව්‍යයේ ගැමා එක. හරි. වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. හරි. ධන අනිත් පැත්ත තියෙනවා මොකද්ද? ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය කියලා එකක් තියෙනවා. ඒක අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. දැන් ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණයනේ. ඒතකොට v ද්‍රවය තමයි ඒකටත් යන්නේ. يعني ආරම්භ පරිමාව ද්‍රවයම තමයි දැන්නත් යන්නේ. සමීකරණය මේකමයි. සමීකරණය මේකමයි. v නෝට් කියන්නේ v ද්‍රවය. මෙතන මෙන්න මේ දෘශ්‍ය සීන් එක තියෙන නිසා ළමයි මේ ද්‍රවවලට අපි වෙනම තියෙනවා අර දක්වපු ද්‍රවවල දෘශ්‍ය ප්‍රසාරණ සංවේගය කියලා එකක්. හරිද? ඒක අර අපිට ඒ අවස්ථාවේ හොයාගන්න පුළුවන් ඉතින්. හරිද? ඒ අවස්ථානුකූලව හොයන්න පුළුවන් ඒව. එහෙම නිශ්චිත මෙන්න මෙයා කියන එකක් නැහැ. ඒක හොයන්න පුළුවන් ඉතින් අවස්ථානුකූලව. හරිද? ගැමා දෘශ්‍ය කුමාර දෘශ්‍ය ප්‍රසාරණට අදාළව ද්‍රවයේ අ, පරිමාප සංවේගය කියන්නේ ගැමා දෘශ්‍ය කියලා. වැඩි කිරීම ඩෙල්ටා තීටා. වැඩි කිරීම ඩෙල්ටා තීටා. හරිද? ඒතර ඔක කොහොම ලියන්න පුළුවන් නේ? හරි. ඒක කොහොම ලියුවට පස්සේ ඔයාලට පේනවා මේකේ ඔය තුන ගත්තට පස්සේ තුනේම දැන් අර පද්ධතියම ලක් වෙන්නේ එකම උෂ්ණත්ව වෙනස් වීම නිසා මේකේ උෂ්ණත්ව වෙනස් වීම නම් පොදුයිනේ. ඒතර උෂ්ණත්ව වෙනස් වීම මොකක් වෙනවද? උෂ්ණත්ව වෙනස් වීම කැපිලා යනවා මේ. මේක තුනේම තියෙනවානේ. ඒතර මේකෙන් ගත්තා නම් එළියට එකක් අනිත් පැත්ත ගත්තා කැපිලා යනවා. හරි. ඒතර මේක අපිට අවසාන ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙහෙම ලියුව හැකි v ද්‍රවය ගැමා සත්‍ය සමානයි v බඳුන ගැමා බඳුන ධන v ද්‍රවය ගැමා දෘශ්‍ය කියලා ලියන්න පුළුවන්. ඔය දක්වා ඔබ ලඝු කරන්න පුළුවන් මේ තියෙන ද්‍රවය සත්‍ය බඳුන ද්‍රවය දෘශ්‍ය. හරිද? කල්පනාවෙන් බලලා ඔය පේල දෙකත් ලියමු. කල්පනාවෙන් බලලා ඔය පේල් දෙක ලියමු. තේරුම් ගන්න. හරිද? එකපාරක් වැඩි තේරුම් ගන්න බලලා ඊට පස්සේ තනියෙන් ලියන්න. හරි. මෙතෙන්ට නිකන් හරිනේ ළමයි. ආපිට තේරුණා නේද? දැන් නිකන් හිතන්න මෙන්න මෙහෙම. මේ ගත්ත අවස්ථාවෙම නොවුනට රැන්ඩම් ඒ කියන්නේ අහඹ වශයෙන් මෙහෙම වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ ආරම්භයේ තියෙනවා අර يعني ආරම්භයේ මේක ගන්නකොටම කටපිරිච්ච يعني සම්පූර්ණම භාජනයම ද්‍රවයෙන් පිරিলা. ඒ කියන්නේ දෙකේම ආරම්භ පරිමාව සමාන අවස්ථාවක් අපි හිතමු නිකන්. එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ දෙකේම ආරම්භක පරිමාවල් සමාන අවස්ථාවල්. ඒ කියන්නේ බඳුන සම්පූර්ණයෙන්ම ආරම්භයේ ද්‍රවයෙන් පුරවලා තියෙන්නේ. එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන් නේ. දැන් අපි එහෙම අවස්ථාවක් සම්බන්ධයෙන් හිතුවොත් එහෙම මේක. හරි. මෙතෙන් නිකන් ඕගොල්ලෝ ලියලා තියෙන දැන් නේ. මෙතෙන් නිකන් ලියලා තියෙන දැන් නේ. උතෙන්ට නිකන්. හරි. මම දැන් මෙතන මේ ටික මකනවා. මේ පැත්ත. හරි. ඔය ටික මකනවා. දැන් බලන්න මෙන්න මෙහෙම. අපි හිතමු නිකන් මෙන්න මේ වගේ අවස්ථාවක්. අ ආරම්භයේ බඳුන
සම්පූර්ණ සම්පූර්ණයෙන් ද්‍රවයෙන් ද්‍රවයෙන් පිරී තිබුණි නම් පිරී තිබුණි නම් පිරී තිබුණි නම් එතකොට මොකද වෙන්නේ? එතකොට ළමයි අපිට මේකේ මෙහෙම මේ වී ද්‍රවය වී බඳුන වී ද්‍රවයකයි කියලා ලියන්න ඕනේ නැහැ. මොකද හේතුව දෙකේම ආරම්භක පරිමාවල් සමානයි. ඒ කියන්නේ හිතන්න මේ මට්ටම තිබ්බේ මෙතන උඩම කියලා. එන්නේ සම්පූර්ණ බඳුනම වගේ ද්‍රවයෙන් පිරලා තියෙන්නේ. එහෙනම් එතකොට මොකද වෙන්නේ ආරම්භයේදී? බඳුනේ පරිමාවයි ආරම්භක ද්‍රවයේ පරිමාවයි සමානයි නේද? එහෙනම් මට කිව්වා ඒ වගේ වෙලාවකට මේකෙදී වී ද්‍රවය සමාන වෙනවා වී බඳුනට. හරිද? සමාන නෙමෙයි දෙන්න. එහෙනම් අපිට දෙන්නම වෙනුවට මොකක් හරි තනි එකක් දාන්න පුළුවන් නේ. වී නෝට් වගේ මොකක් හරි තනි එකක් දාන්න පුළුවන් නේ. ඒතර දැන් මම මොකද වෙන්නේ? මේක වල පේනවා මෙන්න මේ තුන් දෙනත් එකිනෙකාට සමානව නේ. වී නෝට් ගැමා සත්‍ය, වී නෝට් ගැමා බඳුන, වී නෝට් ගැමා දෘශ්‍ය වෙනවා. මොකද දෙන්නගේ මරම් පරිමාණ සමාන නිසා. ඒතර ඒ පේලිය ඔයා ලියන්න ඕනේ නම් මම ලියන්නේ නෑ ඒ පේලිය. එහෙම ලියුවම මේකේ ඒ v එකත් මේ පැත්තේ පොදුයි ගත්ත හැකි එළියට සමාන ලකුණෙන් එහා පැත්තේ ඒකම ඉන්නවා. එහෙනම් කැපිලා යනවා නේද? ඒකට කැපිලා ගියාම මේක අවසානයේ මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. නිසා හරිද? මොකද වෙන්නේ? ගැමා ද්‍රවය ගැමා ද්‍රවය හරිද? ගැමා ද්‍රවය ගැමා ද්‍රවය නෙමෙයි ගැමා සත්‍ය සෝරි. මොකද්ද මේ ලියන්නේ කියලා. ගැමා සත්‍ය සමාන වෙනවා ගැමා බඳුන ධන ගැමා දෘශ්‍ය වලට. මෙහෙම වුණොත් පමණයි මෙහෙම වුණොත් පමණයි. ඒ කියන්නේ ආරම්භයේ තනිකර ෆිල්ලා තිබ්බොත් විතරයි ඒක වෙන්නේ ඉතින් ආරම්භයේදී සම්පූර්ණ ද්‍රවයෙන් පිරී තිබුණි නම් හරිද? පිරී තිබුණි නම් මෙන්න මෙහෙම වෙනවා මේ මෙහෙම වෙනවා. හරිද? ඔහොම සම්බන්ධයක් කියනවා. ඕකෙම තව එකක් ලියන්න පුළුවන්. ඒකත් ලියලා මේ කොටුව සම්පූර්ණ කරන්න. ගැමා සත්‍ය එහෙමම තියන්න. හරිද? ද්‍රව්‍ය ගැම්මා සත්‍ය එහෙමම තියමු. ගැමා සත්‍ය සමානයි. ළමයි බඳුනක සාමාන්‍යයෙන් දැන් බඳුනක් කියන්නේ ඝණයක් නේ නේද? ඒක බඳුනක් කිව්වනේ මෙතන තඹ බඳුනක් කියලා හිතන තඹ වලින් හදපු එකක් හිතන්නකෝ. ඒක තඹ වල අපිට රේඛීය ප්‍රසාරණතාවයක් දෙන්න පුළුවන් නේ. මොකද ඝන වලට රේඛීය වර්ගඵල පරිමාණ තියෙනවනේ නේද? ඒක සාමාන්‍යයෙන් ඝණයක් වගේ දුන්නාම අපිට ඒකේ රේඛීය ප්‍රසාරණක ඇල්ෆා දෙන්න පුළුවන් නේ. එහෙම නම් ඇල්ෆා දුන්නම අපි දන්නවා ඇල්ෆා දුන්නොත් එහෙම ගැමා කියන්නේ ඇල්ෆා වගේ තුන් ගුණයක් නේද? ඒකත් එක්ක අපි මෙතෙන්ට මෙහෙම දාන්නත් පුළුවන් ඈ. 3යි ඇල්ෆා වගේ දාගන්නත් පුළුවන්. හරිද? ඇල්ෆා කියන්නේ ඇල්ෆා බඳුන හදපු ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණ සංගුණකය. කොහොමද දාන්නත් පුළුවන්. හැබැයි ද්‍රව වලට එහෙම නෑ. හරිද? ගැමා දෘශ්‍ය ගැමා දෘශ්‍ය. ඔතෙන්ට නම් ඕක සුළු කරත හැකි අ, මේ කන්ඩිෂන් එක තිබ්බොත් එහෙම ඉතින් අවසානට මේකත් ලියලා ඕකත් ලියලා වැඩේ කොටු කරන්න. උතෙන් කමල තියන්න. සුළු කරන්න. හරි. දාන්නකො මේ ටික. උදාහරණ ගානක් හදලා අපි වැඩේ තේරුම් ගමු. ඔගොල්ලෝ ලියා ගන්න. වීඩියෝ එක ස්ටොප් කරලා එඩිට් කරලා ඒක ලියා ගන්න. හරි. අපි ගානක් හදමු. උදාහරණ ගානක් හදමු මෙන්න මෙහෙම. දාන්න ගානක්. බඳුනක් තුල බඳුනක් තුල එක්සාම්පල් කියලා දාන්නේ. එක්සාම්පල් කියලා දාලා ලියමු. මේ ටික මකනවා. පළවෙනි උදාහරණ ගාන. පළවෙනි උදාහරණ ගාන.
මේ බඳුනක් තුළ සෙල්සියස් 30 උෂ්ණත්වයේ සෙල්සියස් 30 උෂ්ණත්වයේ සෙල්සියස් 30 උෂ්ණත්වයේ ද්‍රව 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 0.0005ක් 0.0005ක් ඝන මීටර. ඒ කියන්නේ 10 ඍණ බල වලින් කිව්වොත් එimhe කීයද? 5 වැඩි කිරීම 10 ඍණ 4යි ඝන මීටර. පරිමාවක් අඩංගු වේ. පරිමාවක් අඩංගු වේ. පරිමාවක් අඩංගු වේ. හරිද? සෙල්සියස් 30. ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණතාව ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණතාව ද්‍රවයේ ගැමා සත්‍ය කියන එක සත්‍ය ප්‍රසාරණතාව 1 වැඩි කිරීම 10 ඍණ 4යි කෙල්විනයට 1 වැඩි කිරීම 10 ඍණ 4යි කෙල්විනයට නම් නම් හා හා බඳුන තනා ඇති ද්‍රව්‍යයේ බඳුන තනා ඇති ද්‍රව්‍යයේ බඳුන තනා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාව බඳුන තනා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාව කියන්නේ ඇල්ෆා බඳුන කියන එක 1 වැඩි කිරීම 10 ඍණ 4යි 1 වැඩි කිරීම 10 ඍණ චුට්ටක් ඉන්න පොඩි වැරද්දක් වුණා. මේකේ මෙයා සෝරි මෙතන 10 න් 3යි. මේක හදාගන්න. ගැමා සත්‍ය ඒ කියන්නේ ද්‍රවයේ එක්කෙනා 10 න් 3යි කෙල්විනයට. ගැමා ඇල්ෆා බඳුන කියන්නේ බඳුන හදු ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරතාව කියන එක 1 වැඩි කිරීම 10 න් 4යි කෙල්විනයට. දෙන්නම් මාරුණා මගේ ඇති. 1 වැඩි කිරීම 10 න් 4යි කෙල්විනයටද නම් කෙල්විනයටද නම් ද්‍රවය සමගම බඳුන ද්‍රවය සමගම බඳුන ද්‍රවය සමගම බඳුන සෙල්සියස් අංශක 100 දක්වා රත් කළ විට ද්‍රවය සමගම බඳුන සෙල්සියස් අංශක 100 දක්වා රත් කළ විට සෙල්සියස් අංශක 100 දක්වා රත් කළ විට ද්‍රවයෙහි පරිමාවෙහි ද්‍රවයෙහි පරිමාවෙහි ද්‍රවයෙහි පරිමාවෙහි දෘශ්‍ය වැඩිවීම හා සත්‍ය වැඩිවීම සොයන්න. ද්‍රවයෙහි පරිමාවෙහි දෘශ්‍ය වැඩිවීම හා සත්‍ය වැඩිවීම සොයන්න. හරි. පටහන් ඇතුලේ ආරම්භයේ පටහන් ඇතුලේ ආරම්භයේ බඳුන ආරම්භයේ බඳුන සම්පූර්ණ ද්‍රවයෙන් පිරී පැවති බව සලකන්න. සම්පූර්ණ ද්‍රවයෙන් පිරී පැවති බව සලකන්න. හරි. හදමු. හදලා ඕගොල්ලෝ මේක හදලා මේකේ ඉස්සරහ ටික බලන්න වීඩියෝ එකේ. හරිද? මම සාකච්ඡා කරන් යන්නම් වැඩි. දැන් මෙහෙමයි. හරිද? එතකොට මේකෙදී අපෙන් අහනවා ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය කොච්චරද? ද්‍රවයේ සත්‍ය පරිමාව වැඩි වීම කොච්චරද කියලා. ද්‍රවයේ සත්‍ය පරිමාව වැඩි වීම අපි හොයන්න. හරිද? මම මේ හොයන්න දන්නේ ද්‍රවයේ සත්‍ය පරිමාව වැඩි වීම. හරිද? ද්‍රවයේ සත්‍ය පරිමාව වැඩි වීම හොයන්නේ අපි ද්‍රවයේ ආරම්භක පරිමාව. හරිද? ඊට පස්සේ ගැමා සත්‍ය වැඩි කිරීම නිල් ලිටර් වලින්.
හරි. ඒතර මෙන්න බලන්න වැඩේ වෙන විදිහ. හරිද? ආරම්භ පරිමාව 5යි 10 හැරෙන 4යි 5යි 10 හැරෙන 4යි ද්‍රවයේ පරිමා ප්‍රසාරණ සංගුණකය එක වැඩි කිරීම 10 හැරෙන 3යි සත්‍ය එක්කෙනා උෂ්ණත්ව වෙනස ගත්තම 30 ඉඳන් 100 ප්‍රසාරණ වුණා කියලා කියන්නේ 100 ඍණ 30 70ක් එන්නේ නේද? 100 ඍණ 30 70ක් එන්නේ. ඒතර මේක වෙනවා 5 වැඩි කිරීම මෙතන 10 ඍණ 7යි ඔක්කොම මේක 70යි. එතකොට එක 10 බලයක් මෙතන සුළු වෙනවා. එක 10 බලයක් මෙතන සුළු වෙනවා සහ 10 ඍණ 6ක් වෙනවා. ඊට පස්සේ 5 7ක් 35යි. එතකොට 3.5යි 3.5යි 10 ඍණ 5ක් වගේ උත්තරයක් දෙන්න පුළුවන් අපිට 3.5යි 10 ඍණ 5ක වගේ උත්තරයක් දෙන්න පුළුවන් බඳුනේ පරිමා වැඩි වීමට ද්‍රවයේ පරිමා වැඩි වීමට සත්‍ය හරිද ඝන මීටර එහෙනම් ඔන්න ද්‍රවයේ සත්‍ය පරිමා වැඩි වීම හරිද yes මේකේ උත්තරයක් තමයි තියෙන්නේ ඝන මීටර දැන් ඊගාට දැන් අහන මෙහෙම එකක් ද්‍රවයේ දෘශ්‍ය පරිමා වැඩි වීම කොච්චරද කියලා දැන් ඒක හොයන්න අපිට මේක වැඩේ ළමයි තීරුම් අරගෙන යන්නත් පුළුවන් හරිද ඒ කියන්නේ මේක මම ක්‍රම දෙකක් කියලා දෙන්නම් හරිද ඔය දෘශ්‍ය ප්‍රසාරණ සංගුණකය කියන එකෙන් අයිඩියා එක එන්නේ මොකක්ද කියලා මම මෙතන පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට හරි මේ ගානත් එක්ක මම මේ දත්තරේ පොඩ්ඩක් මේව කරලා පොඩ්ඩක් එහාට යවන්නම් මේක මේ වැඩේ හරිනේ හරිද බලන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් පොඩි කරලා මේක මම එහාට යවන්නම් හරි දැන් බලන්න ඊගාවට තමයි අපිට දැන් තේරුම් ගත්තා මේක මෙහෙම මේක උනේ ආරම්භයේ පිරී පැවතුනේ නේද මෙහෙම දැන් බඳුන මෙහෙම ද්‍රවයෙන් පිරලා තිබ්බේ ආරම්භයේදී මේ වගේ මේ බඳුන නම් නේ ආරම්භයේදී මෙහෙම ද්‍රවයෙන් පිරලා තිබ්බේ මෙයාව. එතකොට මේන් තියෙනවා බඳුන තිබිච්ච විදිය. දැන් මේකෙදි මොකද උනේ ඔන්න මෙතන දැන් ළමයි මේකේ සිද්ධිය වෙන්නේ නිකන්ම හිතන්නකො මෙන්න මෙහෙම. හරි. ද්‍රවය ප්‍රසාරණය වෙනවනේ. එතකොට දැන් ද්‍රවය විතරක් ප්‍රසාරණය වුත් මොකද වෙන්නේ මේක? ද්‍රවය මේකෙන් ස්පිල් වෙලා එළියට නැතනම් මොකද්ද මේ ද්‍රවය පරිමාව වැඩි වුණාම මේ ආරම්භක මොකද්ද මේක ආරම්භයේදී කට පෙරෙන පෙරලා දෙන්න නිසා ඔතනින් එළිය වැක්කිරෙනවනේ මේක නේද? එහෙම වැක්කිරෙන්න ඕනේ. ඒ ද්‍රවය විතරක් ප්‍රසාරණය වුණොත් නේ. හරි. බඳුනක් ප්‍රසාරණය වෙනවනේ නේද? ඒක ඔයාලෙන් කල්පනා කරන්න චුට්ටක් මෙහෙම. හිතලා කියන්නේ පොඩ්ඩක් වැඩි මොලේ පොඩ්ඩක් ફોකස් කරගෙන දැන් කල්පනා කරන්න. හරිද? ඔන්න දැන් ද්‍රවය ප්‍රසාරණය වෙනවා. ද්‍රවයේ පරිමාව වැඩි වෙනවා. හරිද? බඳුනත් පරිමාව වැඩි වෙනවා. ඒතර බඳුනේ පරිමාව වැඩි වීම අපි හිතන්න ඕනේ නේද? මේකේ ද්‍රවය එළියට බේරෙනවද නැත්නම් එළියට වැටෙනවද නැත්නම් ද්‍රවය ඔක්කොම ටික බඳුන ඇතුළේම ඉතුරු වෙනවද අන්න එක කල්පනා කරන්න ගියාම අපි බඳුනේ පරිමාව වැඩි වීම ගැන හිතන්න ඕනේ නේද? තේරෙනවද කියන එක. ඒ කියන්නේ දැන් බඳුනත් කොච්චරකින් පරිමාව වැඩි වෙනවද කියලා අපි හිතන්න ඕනේ. බඳුන වැඩිපුර පරිමාව වැඩි වෙලා ද්‍රවය අඩුවෙන් පරිමාව වෙනොත් එහෙම වෙන්නේ මොකද්ද? ආරම්භයේ පිරලා තිබ්බට බඳුන වැඩිපුර වැඩි වෙනවා ද්‍රවය එච්චර වැඩි වෙන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? පොඩි හිස්තනක් අර කලින් නොතිබ්බ හිස්තනක් ඔන්න පේන්න ගන්නවා. කල්පනා කරලා චුට්ටක් බඳුන වැඩිපුර ලොකු වෙනවා ද්‍රවය අඩුවෙන් ප්‍රසාරණය වෙන්නේ. ඒතකොට මොකද වෙන්නේ? බඳුන වැඩියෙන් ලොකු වෙලා ද්‍රවය ටිකක් ප්‍රසාරණය වුණාම පොඩි හිස්තනකුත් තියෙනවා ඔය වගේ. ඔහොම සිටුේෂන් එකක් එන්නත් පුළුවන් නේද? මේ මං කිව්වේ වෙන්න පුළුවන් එක අවස්ථාවක්. හරි. ඊගාවට හිතන්න මෙන්න මෙහෙම. ඊගා අවස්ථාවේ ද්‍රවය වැඩිපුර ප්‍රසාරණය වෙනවා බඳුන් ටිකක් අඩුවෙන් ප්‍රසාරණය වෙනවා. ඒකට මොකද වෙන්නේ? බඳුන ටිකක් ප්‍රසාරණය වෙනවා වැඩි වෙනවා පරිමාව. හැබැයි ද්‍රවය ඊට වඩා වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ද්‍රවය කට පිරෙන්නම තාම තියෙනවා. නමුත් කොටසක් මොන වෙනවද? උගෙන් එළියටත් බේරෙන්න ඕනේ. මොකද ද්‍රවය වැඩිපුර වැඩි වෙනවානේ. අන්න එහෙනම් ද්‍රවයේ කොටසක් මේකෙන් එළියටත් යනවා. ද්‍රවය වැඩිපුර වැඩි වුණොත් එහෙනම් පරිමාව. හරි. එතකොට තව අවස්ථාවක් වෙන්න පුළුවන් මෙහෙම. දෙන්නම එක සමානව පරිමාව වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ද්‍රවය පරිමාව වැඩි වෙන ප්‍රමාණයයි බඳුනේ පරිමාව වැඩි වෙන ප්‍රමාණය සමානයි. එහෙනම් එළියට බේරෙන්නෙත් නැහැ නේද? අර මට්ටම් පල්ලෙහා යන්නෙත් නැහැ. මොකද වෙන්නේ? තාම කලින් වගේම කට පිරෙන්නම ද්‍රවය තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ අවස්ථා තුනක් ඔතනදී වෙන්න පුළුවන්. හරිද? තුනක් ඔතනදී වෙන්න පුළුවන්. අපි ඔක තීරණය කරන්නේ කොහොමද? දැන් ඔන්න මම ද්‍රවයේ සත්‍ය පරිමාව වැඩි වීම හොයාගෙන තින්නේ. හරි. මම බලනවා ළමයි මේකෙදී
මෙහෙම එකක් ඈ. මම බලනවා මේක මෙන්න මෙහෙම එකක්. කොහොම එකක්ද? බඳුනේ පරිමා වැඩිවීම. බඳුනේ පරිමා වැඩිවීමත් මම හොයනවා. ඩෙල්ටා V බඳුන. මොකක්ද හොයනවා? හරිද? කොහොමද ඔක හොයන්නේ? ඩෙල්ටා V සමානයි V naught gamma delta theta ආඩිජ කරාම බඳුනේත් දැන් ආරම්භ පරිමාව තිබ්බේ දෙන්නම ආරම්භ පිළිලන තිබ්බේ නේද? පහ වැඩි කිරීම 10 රින 4ම තමයි. හරිද? පහ වැඩි කිරීම 10 රින 4ම තමයි ඒකත්. පහ වැඩි කිරීම 10 රින 4යි. බඳුනේ අපිට දීලා තිබ්බේ රේඛීය ප්‍රසාරණය එහෙනම් පරිමාප ප්‍රසාරණ තුනෙන් වැඩි වෙන්න ඕනේ 3 වැඩි කිරීම 10 රින 4යි. උෂ්ණත්ව වෙනස 70යි. හරිද? සුළු කරමු. මොකද වෙන්නේ? 1 10 බලයක් බෙදෙන්න සුළු වෙනවා 10 රින 4 10 රින 3ක් වෙනවා. 5 වරක් 3 15යි. 15යි 10 රින sorry 5 වරක් 3 15යි 15 වරක් 7. 15 වරක් 7. 15 වරක් 6 කියන්නේ 90යි. ඕනේ 15 වරක් 2 30යි. 4 60යි. 6 90යි. 7 කියන්නේ 105යි. 105යි ඔව් 105යි. 105යි ඔව් නේද? ඔව් 105යි. 105යි 10 රින 7යි. ඒ කියන්නේ අනුම කියලා ලියුව හැකි 1.05යි 10 රින 5යි කියලා. 10 රින 5යි ඝන මීටර. මේ 10 රින 5 හොඳයි. එතන 1.05යි 10 රින 5යි ඝන මීටර කියලා ලියන්න පුළුවන්. ඔන්න බඳුනි පරිමාව වැඩි වෙනවා. දැන් ඔයාලට තර්ක කරත හැකි වැඩි. හරිද? කවුද වැඩිපුර පරිමාව වැඩි උනේ? ද්‍රවය වැඩිපුර පරිමාව වැඩිලා මේ පේනවද? මේ ද්‍රවයේ පරිමාව වැඩිවීම මෙන්න ද්‍රවයේ පරිමාව වැඩිවීම මේන්න බඳුනි පරිමාව වැඩිවීම. කවුද වැඩිපුර පරිමාව වැඩිලා තියෙන්නේ? මෙතන වැඩිපුර පරිමාව වැඩිලා තියෙන්නේ කවුද? ද්‍රවය වැඩිපුර පරිමාව වැඩි වෙලා. එහෙනම් මොකද වෙන්න උනේ? මේක මෙහෙම තියෙනවා. ද්‍රවය වැඩියෙන් ප්‍රසාරණය වෙනවා. බඳුන මෙච්චරයි ප්‍රසාරණය වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ද්‍රවය යම් ප්‍රමාණයක් මේකෙන් ස්පිල් වෙලා එළියට වැටෙනවා නේද? එහෙනම් අපිට මේක මෙහෙම එකක් කියන්න පුළුවන්. මේ අන්න ඒක තමයි ළමයි ඕකේ දෘශ්‍ය ප්‍රසාරණය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අර අපිට මේකෙදී පේන දේ හරිද? දැන් ඔයාට මේක මෙහෙම තියෙනවා පේනවා. හරිද? ඔයා මේක රත් කරනවා. ඔයා මේක රත් කරනවා. ඔයා මේක රත් කරාම ඔයාට පේන්නේ මොකද්ද? යම් ප්‍රමාණයක් මේකෙන් එළියට වැක්කිරුණා කියලා විතරයිනේ. ඔයාට පේන්නේ නැහනේ බඳුන ප්‍රසාරණය වුණා යම් ප්‍රමාණයක්. මේ බඳුනක ප්‍රසාරණය කියන්නේ එන පොඩි ප්‍රමාණයක් ළමයි මේවා නෙවෙයි 10 රින 5ක්. මේවා මේ සාමාන්‍ය හැට එහෙම දෘශ්‍ය නෑ අපිට. හරිද? ඔයාට පේන්නේ නැහැ බඳුන ප්‍රසාරණය වෙනවා. ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා දෙන්නම ටිකක් ප්‍රසාරණය වෙලා අර වැඩි ප්‍රමාණය තමයි මේකෙන් හැලුනේ කියලා ඔයාලට ඒක පේන්නේ නැහැ මෙන්න මෙච්චරක් පරිමාවක් තමයි ආවේ හරියටම කියන්නේ හරිද ඔයාලට පේන්නේ මොකද්ද ඔයාලට පේන්නේ මේක මෙහෙම තියෙනවා ඔයා මේක රත් කරනවා සෙල්සියස් 30 ඉඳන් 70 දක්වා යම් ප්‍රමාණයක් ඉවත් වෙනවා ඒක ඔයා නෝට් කරන්නේ මොකද්ද ඔයා හිතනවා මේ එළියට ආව එහෙනම් ද්‍රව්‍ය පරිමාව වැඩි ප්‍රමාණය කියලා ඇත්තටම එහෙමද නෑනේ ද්‍රව්‍ය මෙච්චරක් ප්‍රසාරණය වුණා බඳුනත් මෙච්චරක් ප්‍රසාරණය වුණා ඒකේ ඉවත් වෙන ප්‍රමාණය කියලා කියන්නේ ද්‍රවය වැඩිපුර ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණය. අන්න මොකයි අර ඔතන දෘශ්‍යව සිදුවන දේ ඇත්ත වශයෙන් සිදුවන දේ අතර වෙනස. හරිද? දෘශ්‍යව පේන අපිට හැල්ලන ටික විතරයි මේකෙන්. ඉවත් වෙන ටික විතරයි. නමුත් ඇත්තටම ප්‍රසාරණය වුණේ මේ ප්‍රමාණය නෙමෙයි. ඇත්තට මෙච්චරක් ප්‍රසාරණය වුණා. අන්න මොකයි ওই දෘශ්‍ය එකයි සත්‍යය අතර වෙනස. මං හිතනවා මං කිය තේරුණා කියලා. ඒතකොට අපිට මේකේ තමයි දෘශ්‍ය ප්‍රසාරණය. දෘශ්‍ය ප්‍රසාරණය ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය මම ලියන්නම් ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය සමාන වෙනවා කීයටද 3.5ක් වැඩි කිරීම 10.5ක් ද්‍රවයේ පරිමාව වැඩි වුණා නමුත් බඳුන වැඩි වුණේ 1.05යි 10.5යි ඝන මීටර ඒ සවදික අඩු කරාම ළමයි 3.5න් 1.05ක් ගියාම කීයද 3න් එකක් ගියාම නම් 2යි 5න් 0.05ක් ගියාම 4.5 නේද? ඒතර 2.45යි වැඩි කිරීම 10.5යි ඝන මීටර තමයි ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය උන ගන්න හදන විදිහ මේක ළමයි ඔයා පොඩි තරුවක් දාලා ලියා ගන්න මොකක්ද දන්නවද? තරුවක් දාලා ලියා ගන්න මොකක්ද දන්නවද? මේකේ ළමයි ඔතනදී මේක මේ කියන කොටස මක් වෙනවද? මේ කොටස මක් වෙනවද? බඳුනෙන් බඳුනෙන් එළියට එළියට බඳුනෙන් එළියට මොකද කියන්නේ අපි? ගලා යයි. මේ ටික බඳුනෙන් එළියට ගලා යනවා. හරිද? ඔය ටික බඳුනෙන් එළියට ගලා යනවා. හරි.
ඔන්න ළමයි මේ ගාණක් හදන්න පුළුවන්. ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය හොයන්න පුළුවන් එක ක්‍රමයක්. හරි. අපි ද්‍රව්‍ය පරිමාණ වැඩිවීම හොයනවා, බඳුනේ පරිමාණ වැඩිවීම හොයනවා. දෙක අතර අන්තරය ගත්තම එනවා දෘශ්‍ය වශයෙන් සිදුවෙන්නේ මොකද්ද කියන එක. හරි. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ මේකේ. හරිද? අ, බඳුනේ පරිමාණ වැඩිවීම හෙව්වට පස්සේ බඳුනේ පරිමාණ වැඩිවීම ආවා කියලා නිකන් හිතන්නකෝ පහ වැඩි කිරීම 10 5ක් විතර. ඒ කියන්නේ මොකද්ද උඩ? බඳුන වැඩිපුර ප්‍රසාරණය වෙලා පහ වැඩි කිරීම 10 5ක් විතර එනවා බඳුන ප්‍රසාරණය. ඒතර මොකද කරන්නේ අපි? ඒත් පහ වැඩි කිරීම 10 5න් 3.5 10 5 අඩු කරනවා. අඩු කරන අපිට එනවා 1.5 10 5 කියලා පොඩි පරිමාණ වෙනසක්. ඒ කියන්නේ මොකක්ද එන්නේ? ඒන්නේ ළමයි එතකොට බඳුන වැඩිපුර ප්‍රසාරණය කියලා කියන්නේ මේක අවසානයේ මෙන්න මෙහෙම එකක් වෙනවා. එතකොට හරිද? බඳුන වැඩි වෙලා ද්‍රවයත් වැඩි වෙලා හැබැයි බඳුන වැඩිපුර වැඩි වුණාම පොඩි ગેප් එකක් හිටිනවා මෙන්න මෙහෙම. ඕන්න ඔය ગેප් එක තමයි ඔයාලට එහෙම අඩු කරාම එන්නේ. දැන් මෙතන නම් ඉන්නේ ඉවත් වුණ ප්‍රමාණයක්. ඇයි මේකේ වැඩිපුර ප්‍රසාරණය වෙන ද්‍රවය වැඩිපුර ප්‍රසාරණය වෙන බඳුන නම් ඔයාලට එන්නේ පොඩි ગેප් එකක් වගේ එකක්. ඔන්න ඔය හිඩස තමයි අඩු කරාම එන්නේ එතකොට. හරිද? යම් වෙලාවක මේ දෙන සමානලාවය කියලා කියන්නේ දෘශ්‍ය වශයෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ කියන එක. එහෙමත් වෙන්න පුළුවන් ඈ. දෘශ්‍ය වශයෙන් කිසිම දෙයක් නොවෙන්නත් පුළුවන් නේ. ඔයා මෙහෙම කෙනෙක් කෙනා ප්‍රසාරණය කරනවා. හරිද? ටික වෙලාවකින් බැලුවම මුකුත් වෙලා නෑ වගේ තාමත් කට වෙරෙන්නම තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණාම ප්‍රසාරණය වෙන්නේ නෑද කියන එක අයිඩියා එක. නෑ. ඒ අයිඩියා එක උෂ්ණත්වය වැඩි කරා දෙන්නම සමාන ප්‍රමාණ වලින් ප්‍රසාරණය වුණා කියන එක. මේ දෙන සමානව આવොත් එහෙම අඩු කරාම මුකුත් වෙන්නේ නෑනේ. දෘශ්‍ය වශයෙන් මුකුත් සිදුලා නෑ. හැබැයි දෘශ්‍ය වශයෙන් මුකුත් සිදුලා නෑ කියලා කියන්නේ සත්‍ය වශයෙන් ප්‍රසාරණලා නෑ කියන එක නෙමෙයි. ඌකයි මට කියන්න ඕනේ. පැහැදිලිද වැඩි? හරි. එතකොට මේ ගාන හදාගන්න මෙන්න මෙහෙම. මේක තව ක්‍රමයකින් හැදුව හැකි. මම මේක ඔයාලා හදාගත්ත පස්සේ මෙහෙම අපි දෙවෙනි ක්‍රමය කියලා හදමු. තව ක්‍රමයකින් මේ දෘශ්‍ය ප්‍රසාරණය කියන තව ක්‍රමයකින් හෙව්ව හැකි අපිට. හරි. මුලින් මේක මේ දාගන්න ළමයි ඈ. හරිද? දැන් මෙන්න මේ හොයපු එක අපිට මේ මොකක්ද ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය හොයපු එක අපිට මේ බඳුනේ ප්‍රසාරණයයි ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණයයි හොයන්න නැතුව එකපාරම හොයන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. හරි. මේ තමයි ළමයි සෙකන්ඩ් මෙතඩ් එක. මේක හදන. ඔය දෘශ්‍ය ප්‍රසාරණ සංගුණකයක් කියලා එකක් අපි අර දැක්කුවේ. අර ලිව්වේ ගැමා සත්‍ය සමානයි ගැමා බඳුන දන ගැමා දෘශ්‍ය කියලා. අන්නේ ලියපු එක ලිව්වේ ඇයි කියලා තමයි මේකෙන් පේන්නන්නේ. හරිද? පෙන්වන්න හදන්නේ. මොන බලන්නකෝ වැඩි. හරිද? දැන් මම ද්‍රවය වුණ මං සත්‍ය ප්‍රසාරණය මුලින් හොයලා තිබ්බා. දැන් ඒක වැඩක් නැහැ මට. මං කෙලින්ම මෙයාව හොයන්න දන්නේ. බඳුන හොයලා දෙක අඩු කරලා ගන්නතු කෙලින්ම හොයන්න දන්නේ. මේ බලන්න. දැන් මේක ආරම්භයේ සම්පූර්ණයෙන් පිළිලා තිබෙච්ච නිසා ළමයි මට මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා මෙතෙන්ට නේද? ගැමා සත්‍ය ද්‍රවේ සමානයි ගැමා බඳුන ධන ගැමා දෘශ්‍ය. ඔහොම එකක් අපි ලිව්වනේ. ඇයි මෙහෙම එකක් ලිව්වේ කියලාත් පොඩි හේතුවක් තියෙන වෙන්නේ. ඇයි ලිව්වේ මෙහෙම එකක් කියලා. මේකෙන් මේකට දන්න පුළුවන් ළමයි. හරිද? මේ බලන්න. දැන් ද්‍රවයේ සත්‍ය ගැමයි කීයද? ද්‍රවයේ සත්‍ය ගැමයි ඇවිල්ලා එක වැඩි කිරීම 10 3යි තිබ්බේ. නේද? එක වැඩි කිරීම 10 3යි. ගැමා බඳුන කීයද ගැමා බඳුන? ගැමා බඳුන කියන්නේ ළමයි දැන් අපි දුන්නේ ඇල්ෆා බඳුන. ගැමා බඳුන කියන්නේ එතකොට 3 වැඩි කිරීම 10 4යි කෙල්විනයට. ධන ගැමා දෘශ්‍ය. ගැමා දෘශ්‍ය. හරි. දැන් මම මේකෙන් ළමයි ද්‍රවයේ දෘශ්‍යව සිදුවන දේට අදාළ වෙන ගැමා එක හොයාගන්නවා. කාට හරි මේ ගැමා දෘශ්‍ය කියන්නේ මොකක්ද කියන අයිඩියා එකක් තාම නැත්තම් ළමයි මේකෙදි මෙන්න මේ ගැමා දෘශ්‍ය කියලා කියන්නේ ද්‍රවයේ අපිට අර ඇහැට පේන දේ මම අර පැහැදිලි කරේ ඔයගොල්ලන්ට සමහර ලාවට ද්‍රවය ටිකක් හැලෙන්න පුළුවන් වැඩි ප්‍රසාරණය වෙලා සමහර ලාවට ද්‍රවය ටිකක් පල්ලෙහාන්න පුළුවන් මේ බඳුන වැඩිම ප්‍රසාරණය වුණාම සමහර වෙලාවට මුකුත්ම දෘශ්‍ය පේන්නේ නැති වෙන්න පුළුවන් දෙන්නම එක සමාන ප්‍රසාරණය වුණාම අන්නේ දෘශ්‍ය වශයෙන් සිදුවන දේ නිරූපණය කරන ප්‍රසාරණ සංගුණකය තමයි ගැමා දෘශ්‍ය කියලා කියන්නේ. අපි අඩු කළ ගම්බාන මේ උත්තරයක් නේ 1.10 3 කියන්නේ ළමයි 10යි 10 4 නේද 1.10 3 කියන්නේ 10යි 10 4 10යි 10 4න් 3යි 10 4ක් මේ විතර අඩු වුනහම මට ඔක ලිව්ව හැකි 7යි 10 4යි කියලා. ඔන්න ගැමා දෘශ්‍ය කියන එක මම හොයාගන්නවා මේ විදිහට. බලමු මේක හොයාගැනීමේ අර්ථය මොකක්ද කියලා. මේ බලන්න. තමයි මම ගැමා දෘශ්‍ය දාලා ගැමා දෘශ්‍ය ඇසුරෙන් සමීකරණයක් දෙනවා මෙන්න මෙහෙම. ඩෙල්ටා V නැත්නම් ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය ගැමා දෘශ්‍ය ඇසුරෙන් මම ලියනවා ඩෙල්ටා V දෘශ්‍ය. හරිද? ද්‍රවයේ දෘශ්‍ය
ද්‍රවයේ දෘශ්‍ය පරිමා ප්‍රසාරණය මං එකපාර දැන් හොයන්න හදන්නේ අර අලු කිරීම ගණන් නැතුව. හරිද? ඩෙල්ටා V දෘශ්‍ය සමානයි V V0 V0 ද්‍රවය ගැමා දෘශ්‍ය වාරයක් ඩෙල්ටා තීටා. ළමයි ආරම්භක පරිමාව ද්‍රවය කීයද? 5 වැඩි කිරීම 10 රින් 4යි. ගැමා දෘශ්‍ය කීයද? අපි හිව්වේ 7යි 10 රින් 4යි. 7යි 10 රින් 4යි. උෂ්ණත්ව වෙනස කීයද? 70යි. උෂ්ණත්ව වෙනස 70යි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. සුළු කරාම 5 වරක් 7 35යි. 35යි 35 වරක් 70 එක 10ක් මෙතෙන්ට කපා ගත්ත හැකි 10 රින් 3යි කියලා 35 වරක් 7 එතකොට ළමයි 35 වරක් 7 කියන්නේ 35 වරක් 7 වල බැලුවොත් එහෙම එන්නේ 245යි. බලන්න වැඩි කළා 35යි 35 වරක් 7 245යි 10 රින් 7යි. හරිද? ඒ කියන්නේ ළමයි 2.45යි 10 රින් 5යි ඝන මීටර. 10 රින් 5යි ඝන මීටර. හරිද? ඔන්න බලන්න අර ද්‍රවයේ මේ මං හොයාගත්ත මේ කලින් හෙව්වේ අර බඳුන පරිමාව වැඩි වීම හොයලා දෙන්න අතර අන්තරය අරගෙන මං හෙව්වා ද්‍රවයේ දෘශ්‍ය වශයෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒකම මට ළමයි මේ දෘශ්‍ය ප්‍රසාරණ සංගුණකයක් හොයලා සමීකරණේ දාලා ඩෙල්ටා V දෘශ්‍ය එකපාර හොයන්නත් පුළුවන්. ඩෙල්ටා V දෘශ්‍ය සමානයි V නෝට් ගැමා දෘශ්‍ය වාරයක් ඩෙල්ටා ඊට දාලා සමීකරණය හොයන්නත් පුළුවන්. එතකොට අර දෘශ්‍ය වශයෙන් සිදුවන දේ කෙලින්ම උත්තරේ එනවා. එහෙනම් මට මම අර කිව්ව දේ කන්ෆර්ම් වෙනවා. දැන් මොකද මම කිව්ව දේ? මේ ගැමා දෘශ්‍ය කියලා අපි හොයන්නේ ළමයි දෘශ්‍ය වශයෙන් සිදුවන දේට අදාළ වෙන ප්‍රසාරණ සංගුණකය. ඒ කියන්නේ දැන් පරිමාවටයක් අර හැලෙනවා නම් එළියට මෙහිම මේ සංගුණ දෘශ්‍ය සංගුණකය හොයාගත්ත පස්සේ මේ දෘශ්‍ය වශයෙන් වෙන දේ තමයි එන්නේ. හරිද මේ? මේක මම කියන්නේ අර මතුනේ වතුර ප්‍රමාණය කියලා. ඒක බලන්න අර දෘශ්‍ය ප්‍රසාරණ සංගුණකය දාලා හෙව්වට පස්සේ එකපාර උත්තරේ එනවා. හරිද? මේ සමහරවල මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් මේක ලිව්වට පස්සේ ළමයි තුنين වැඩි කරලා මේක ලිව්වම මේ පැත්තට එනාගේ මේ පැත්තට සමානවත් එහෙම. දැන් බැලුවා හිතන්න මෙහෙම. ඔයාලට තියෙනවා ළමයි දැන් ඔන්න මොකද්ද ගැමා සත්‍ය කියන එකත් ඔන්න 3 වැඩි කිරීම 10 රින් 4යි. හරිද? ගැමා සත්‍ය 3 වැඩි කිරීම 10 රින් 4යි. නිකන් හිතන්න මෙහෙම උදාහරණයක්. මේකම හදාගන්න. මේ තමයි දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ඔය ක්‍රමයෙන් හදාගන්න ගන්න. හරිද? ගාන අමුත් හදන්න අර මේ අපි කරේ දෘශ්‍ය ප්‍රසාර සංගුණකයක් හොයලා ඒ ක්‍රමයෙන් හැදුවා. මේ දෘශ්‍ය කර උන්නම් ඔයා පොඩි අයිඩියා එකක් දාගන්න මොකද්ද මේකේ තේරුම? මේ තමයි දෘශ්‍ය වශයෙන් සිදුවන දේට අදාළව පරිමාණ ප්‍රසාරණ සංගුණකය. හරි. දෙවෙනි ක්‍රමය. මම කියන්නේ කි මෙන්න මේක මේක ඔයා ස්ටොප් කරලා ඒක ලියා ගන්නයි. මම කියන්නේ කි මෙන්න මේක ළමයි හිතන්නකො බැරි වෙලා හරි මෙන්න මේක මෙන්න මේ අගය හරිද? මේ පැත්තේ අගයත් 3 වැඩි කිරීම 10 රින් 4යි කියලා. මෙයාගේ ඇල්ෆා කියන්නේ මේ බඳුන් හදපු ද්‍රව්‍යයේ ඇල්ෆා එක වැඩි කිරීම 10 රින් 4යි. ගැමා බඳුන දැම්මම ඒකත් 3 වැඩි කිරීම 10 රින් 4යි. දැන් මොකද වෙන්නේ? දෙපැත්තම වුණොත් එහෙම ගැමා දෘශ්‍ය බිඳුවක් වෙනව නේද? ගැමා දෘශ්‍ය බිඳුව කියන එකේ අයිඩියා එක මොකද්ද? අන්න වල දැන් තේරෙන්න ඕනේ. ඔයා මේක අවධානයෙන් අහන් ගියා නම් ඔයාලට තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? ගැමා දෘශ්‍ය බිඳුවයි කියලා කියන්නේ අපි දෘශ්‍ය වශයෙන් සිදුවන දේ හොයන්න ගියොත් එහෙම මෙතන දාන්න බිඳුවනේ. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ගැමා දෘශ්‍ය බිඳුව වෙන ළමයි දෘශ්‍ය වශයෙන් මුකුත් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෘශ්‍ය වශයෙන් සිදු වෙන්නේ නැහැ කියලා කියන්නේ පරිමාව වැඩි වෙන්නේ නැහැ කියන එකද? නෑ දෙකේම පරිමාව වැඩි වෙනවා. බඳුනත් පරිමාව වැඩි වෙනවා, ද්‍රවයත් පරිමාව වැඩි වෙනවා. දෙකම වැඩි වෙන්නේ එක සමානව පරිමාව. සමානව එක සමානව පරිමාව වැඩි වෙන්නේ. එතකොට අර මෙහෙම අපි හෙව්වම මෙයත් සමානයි මෙයත් සමාන නම් මොකද වෙන්නේ? දෘශ්‍ය වශයෙන් සිදුවන දෙයක් නැහැනේ බිඳුවයිනේ. ඒතර අර අපි අවසානයේ බැලුවත් ඕක පිරලම තියෙනවා මිසක් පේන්නේ නැහැ මොකද්ද? යම් ප්‍රමාණයක් හැලුණාද නැත්නම් තියෙන ප්‍රමාණයෙන් අඩු වුණාද එහෙම මුකුත් වෙලා නැහැ. හරිද? අර ගැමා දෘශ්‍යයක බිඳුව වෙනවා කියලා කියන්නේ අන්න එහෙම එකක්. හරිද? තමයි මෙහෙම වෙන්න පුළුවන්. මේ බලන්න මේක වැඩි වෙලා මේක අඩුනොත් එහෙම මේ මෙහෙම මේක දෙක වැඩි කිරීම 10 රින් 4යි. මොකද වෙන්නේ? අඩු කරාම ඍණ වෙලා එනවනේ. ඒ ඍණ වෙලා මේ අයිඩියා එක මොකක් වෙනවද ඔයා කියන්නේ? එහෙම ඍණ එකක් ආවොත් ඒකේ අයිඩියා එක මොකද්ද? ඒ ඍණ වෙලා එනවා කියන අයිඩියා එක තේරුම තමයි එතකොට වෙන්නේ ද්‍රවය අඩුවෙන් ප්‍රසාරණය වෙන්නේ බඳුන වැඩිපුර ප්‍රසාරණය වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අවසානයේ ගත්ත පස්සේ දෘශ්‍ය වශයෙන් වෙන්නේ අර යම් ප්‍රමාණයක් මේකේ ඉවත් වෙලා කියලා පේනව නෙමෙයි මොකද්ද වෙන්නේ?
යම් ප්‍රමාණයක් අර හිස්ව පේනවනේ. මෙහෙම බඳුන වැඩිපුර වැඩි වෙලා ද්‍රවය ඒ තරම් වැඩි වෙලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? ආරම්භයේ පිරලා තිබ්බට දැන් ද්‍රවය තියෙනවා අඩු වෙන වගේ පේනවා. අන්න ඒක තමයි ඔය ඍණ ලකුණක් ආවොත් එහෙම කියන්නේ ඍණ දෘශ්‍ය සංසංගුණයක් ආවොත් එහෙම ඒකේ අයිඩියා එක. හරි. එහෙනම් ඔන්න ඔය ක්‍රම දෙකෙන්ම හදන්න පුළුවන්. දෘශ්‍ය එකක් හොයලා දෘශ්‍ය සංසංගුණයක් හොයලා එතනින් හදන්නත් පුළුවන්. නැත්නම් අපිට වැඩේ තේරුම් ගන්න. ඒ කියන්නේ ද්‍රවයේ සත්‍ය පරිමා වැඩි වීම, බඳුන ප්‍රසාරණය වීම දෙක හොයලා වෙනම ඊට පස්සේ වැඩේ තේරුම් ගන්න අඩු කළ ගන්නත් පුළුවන්. මම හිතනවා අර වැඩේ තේරුම් ගන්න අඩු කළ ගන්න එක ටිකක් අර ඒ කියන්නේ වර්ධන ප්‍රමාණය අඩුයි. මොකද අපි මුලින් හොයනවා ද්‍රවයේ සත්‍ය වැඩි වීම හොයනවා. බඳුනේ සත්‍ය වැඩි වීම හොයනවා. දෙක අඩු කරලා බලනවා මොකද්ද වෙන්නේ. අන්න එහෙම. ඒක තේරුම් ගන්න යන්නේ ප්‍රොසෙස් එක. මේකවත් අවුලක් නැහැ. හරිද? හැබැයි මේක පාවිච්චි කරලා පුළුවන් අර සම්පූර්ණයෙන් පිළිලා තිබුක් විතරයි. හරිද? එහෙම පිළිලා තිබ්බොත් එහෙම ගැමා සත්‍ය, ගැමා බඳුන සමාන ගැමා දෘශ්‍ය, ධන ගැමා දෘශ්‍ය, ගැමා දෘශ්‍ය එකක් වාගෙන ටක් ගාලා දෘශ්‍ය වර්ධය හොයනවා. එහෙම වෙන්නත් පුළුවන් ඈ. එනම උදාහරණ ගාලින් වැඩි තේරුම් ගන්න. හරි. මම හිතනවා කට්ටිය වැඩි තේරුමයි කියලා පොඩ හිමින් සැරේ වෙලා වරන් මොකද්ද මේ උනේ කියලා තේරුම් ගන්න. හරි. මාතෘකාව ලියන්න. මාතෘකාවක් ලියන්න. උෂ්ණත්වය සමග උෂ්ණත්වය සමග ද්‍රවයක ඝනත්වය විචලනය. උෂ්ණත්වය සමග ද්‍රවයක ඝනත්වය විචලනය. උෂ්ණත්වය සමග ද්‍රවයක ඝනත්වය විචලනය. හරි. ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක ද්‍රවයේ ඝනත්වය වෙනස් වෙනවද? ඔව්. ඇයි ඒ? ද්‍රවයක් අරන් අපි හිතුවොත් එහෙම දැන් ඝන එකත් මේක වෙනවා. හරිද? ඝන එකත් මේක වෙනවා. හරිද? ඒ කියන්නේ ඕනම ද්‍රව්‍යයක ඇත්තටම මේක වෙනවා. ඒ ස්කන්ධය නියතයි නේද? දැන් වැඩිපුර මේක සාකච්ඡා කරන්න ද්‍රව වලට. නමුත් ඝන එකත් මේක වෙනවා ඉතින්. හරිද? මොකද්ද වෙන්නේ? දැන් වෙන්නේ මෙන්න මේකයි. හරි. අපි හිතුවොත් එහෙම එහෙම හිතන්නකෝ. දැන් පරිමාව වැඩි වුණාට ළමයි ඔගේ කොයි වෙලාවකත් අපි කතා කරන්නේ නැහැ නේ කියන්නේ නැහැ නේ. එහෙම වෙන්නෙත් නැහැ නේද? මොකද වෙන්නේ නැත්තේ? ස්කන්ධය වැඩි වෙන්නේ නැහැ නේ. ස්කන්ධය ප්‍රසාරණය වීමක්. එහෙම එකක් වෙන්නේ නැහැ නේ උෂ්ණත්වය වෙනවා කියලා නේ. ස්කම උෂ්ණත්වය වැඩිනවම වෙන්නේ අර අණු අතර දුරවල් ඈත් වීමෙන් ඒක අර සමස්ත දිගපළ වෙනස් වෙනවා මිසක් මිනුම් වෙනස් වෙනවා මිසක් මේ ස්කන්ධය ප්‍රසාරණය වීමක් වෙන්නේ නැහැ. එහෙම එකක් ස්කන්ධ ප්‍රසාරණය සම්බන්ධයෙන් කතාවක් කිසිම නැහැ කොහෙවත්. හරිද? එතකොට මොකද වෙන්නේ? මේකෙදි වෙන්නේ ළමයි ස්කන්ධය නියතව තිබියදී ස්කන්ධය නියතව තිබියදී පරිමාව වැඩිවීමක් හෝ අඩුවීමක් වෙනවනේ නේද? එතකොට දැන් ස්කන්ධය නියතව තියෙනවා පරිමාව වෙනස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ස්කන්ධය නියතව තිබියදී පරිමාව වෙනස් වුණොත් එහෙම තමයි ඝනත්වයත් වෙනස් වෙනව නේද? තේරෙනවනේ වැඩි නේ. ස්කන්ධය නියතව තිබියදී පරිමාව විතරක් වෙනස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඝනත්වයත් වෙනස් වෙනවා. දැන් ඔයාලට හිතන්න තිබ්බ මෙහෙම. ස්කන්ධය පරිමාව වැඩි වෙනකොට ස්කන්ධයත් වැඩි වෙනවා. අන්න එහෙනම් ඝනත්වය නියතව තිබෙනවා කියලා අපිට හිතන්න තිබ්බනේ. මේ D කියන්නේ එම්බෙදීම V නේ. හරිද? පරිමාව වැඩි වෙනකොට මෙයත් වැඩි වුණා නම් මොන්න අපිට හිතන්න තිබ්බ ඝනත්වය නියතව තියෙනවා කියලා. ඇත්තට මොකද වෙන්නේ? මෙයා මුකුත් වෙන්නේ නැහැ. නියතව තියෙනවා. මෙයා වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? උෂ්ණත්වය වැඩි වෙද්දි පරිමාව වැඩි වෙනකොට ඝනත්වය මොනව වෙනවද? ඝනත්වය අඩු වෙනවනේ. පැහැදිලිද වැඩේ? හරි. තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම. මාතෘකාව දාලා මේක තරුවක් දාලා ලියන්න. උෂ්ණත්වය වැඩිවීම සමග උෂ්ණත්වය වැඩිවීම සමග පරිමාව වැඩි වුවද පරිමාව ප්‍රසාරණය වීමෙන් වැඩි වුවද පරිමාව ප්‍රසාරණය වීමෙන් වැඩි වුවද ස්කන්ධය නොවෙනස්ව පවතී. ස්කන්ධය නොවෙනස්ව පවතී. ස්කන්ධය නොවෙනස්ව පවතී. එම නිසා එම නිසා එම නිසා උෂ්ණත්වය වැඩි කිරීමකදී උෂ්ණත්වය වැඩි කිරීමකදී උෂ්ණත්වය වැඩි කිරීමකදී නියත ස්කන්ධයක නියත ස්කන්ධයක නියත ස්කන්ධයක පරිමාව වැඩිවීමෙන් නියත ස්කන්ධයක පරිමාව වැඩිවීමෙන් ඝනත්වය අඩුවේ. ඝනත්වය අඩුවේ. ඝනත්වය අඩුවේ. හරි. මෙහෙමයි සීන් එක. මේ බලන්න. අපි හිතමු
ටීටා 1 උෂ්ණත්වයේදී ඝනත්වය D1ද ටීටා 2 උෂ්ණත්වයේදී ඝනත්වය D2 ද විට හරිද ටීටා 1ට වඩා ටීටා 2 වැඩි ඒ කියන්නේ ඩෙල්ටා ටීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස කියලා කියන්නේ ටීටා 2 ඍණ ටීටා 1 ටීටා 2 ඍණ ටීටා 1 හරිද මේ බලන්න නිකන් හිතන්න මෙන්න මෙහෙම අපි හිතමු මෙන්න තියෙනවා M ස්කන්ධය පරිමාව V1 මේ වෙලාවේ ඝනත්වය D1 උෂ්ණත්වය T1 හරිද උෂ්ණත්වය T1 ඊට පස්සේ හිතන්න මෙන්න මෙහෙම මේකේ උෂ්ණත්වය වැඩි වීමකින් මෙහා යනවා පරිමාව ටිකක් වැඩි වෙලා තියෙන්නේ ස්කන්ධය තාම Mයි පරිමාව V2 උෂ්ණත්වය T2 හරිද ඝනත්වය මේ වෙලාවේ D2 කියලා දාමු අපි මට D1 එක ලියද කොහොමද ළමයි D1 කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව M බෙදීම V1 ඕන් එක හරිද ඊට පස්සේ D2 ඒ කියන්නේ මේ වෙලාවේ පරිමාව ලිව්ව හැකි මේ D2 ලිව්ව හැකි M2 බෙදීම V2 M2 බෙදීම V2 හරිද මේන් දෙක හරි M2 නෙමෙයි සෝරි ඇයි M2 ලිව්වේ M එක වෙනස් වෙන්නේ නැහනේ M බෙදීම V2 මේන් දෙක හරි දැන් මෙතන T1 ඉඳන් T2 දක්වා උෂ්ණත්වය වෙනස් වුණානේ සහ අපි හිතමු මේ ද්‍රව්‍යයේ ළමයි හරිද විට ඊට පස්සේ මේ ද්‍රව්‍ය තව තත්ත්වයක් ගන්න ඕනේ ගැමා කියන්නේ පරිමා ප්‍රසාරණ සංගුණකය පරිමා ප්‍රසාරණ සංගුණකය ගැමා කියන්නේ හරිද එතකොට ළමයි දැන් මේ දිනේ V1 කියන්නේ ආරම්භ පරිමාව V2 කියන්නේ අවසාන පරිමාව නේද එහෙනම් මට මේකෙදි පරිමා ප්‍රසාරණ ඇතුළේ ලියන්නේ මෙහෙම V2 කියන්නේ V1 වාරයක් අර අපේ සම්බන්ධනේ අවසන් පරිමාව සමානයි ආරම්භක පරිමාව වාරයක් පරිමාව වැඩිම නෙමෙයි ඈ කෙලින්ම අවසන් පරිමාව ලියන්නේ ආරම්භ පරිමාව වාරයක් 1 ධන ගැමා ඩෙල්ටා තීටා ඔහොම ලියුවා හැකිනේ ඔහොම ලියුවා හැකිනේ ඕක මම දාගන්නවා 3 කියලා ඕක 3 හරි ඕක 3 මෙලියම කරනවා උඩට යනවා උඩට ලියා ගන්න ඔයගොල්ලෝ වීඩියෝ ස්ටොප් කරලා දැන් හිතන්න මෙහෙම මෙහෙම ලියාගත්තානේ අපි හරියට ලියන්න මේ හරියට ලියන්න මේ D2 සමානයි M බෙදීම මම ළමයි V2 වෙනුවට ආදේශ කරනවා හරිද V2 වෙනුවට ආදේශ කරනවා ඊගාවට V2 කියන්නේ V1 වාරයක් 1 ධන ගැමා ඩෙල්ටා තීටා V1 වාරයක් 1 ධන ගැමා ඩෙල්ටා තීටා ඔයාලා පිළිවෙත් දන්නේ නැහැ එකෙන් මට කියන්න පුළුවන් ඊගාවට එකෙන් මට කියන්න පුළුවන් ඊගාවට ළමයි M බෙදීම V1 කියලා කියන්නේ කවුද D1 නේද මට M බෙදීම V1 වෙනුවට ආදේශ කරද හැකි D1 කියලා තමයි මේක මෙහෙම ලියාගත්තා වෙන මෙහෙම D2 සමානයි M බෙදීම V1 කියන D1 බෙදීම මෙන්න මේ පාර්ට් එක විතරක් ඉතුරු වෙනවානේ M බෙදීම V1ට D1 දැම්මම මේ කියලා විතර ඉතුරු වෙනවානේ 1 ධන ගැමා ඩෙල්ටා තීටා ඔන්න ඔය එකක් එන්නේ අවසානයේදී හරිද එතන මෙන්න මේ කියන සමීකරණය D2 සමානයි D1 බෙදීම 1 ධන ගැමා ඩෙල්ටා තීටා. ඒතර මේ සම්බන්ධ දිහා බැලුවම ඔයාලට පේනවා මේකේ ළමයි D2 කියන එක්කෙනා D1 බෙදිලා තමයි එන්නේ. නිසා D1 බෙදීම යම් සංඛ්‍යාවකින් D2 නැත්නම් උෂ්ණත්වය වැඩි වුණාම එන ඝනත්වය මේ මේකේ ඩෙල්ටා තීටා කියලා කියන්නේ T2 ඍණ T1 හරිද මේකේ උෂ්ණත්වය වැඩි වුණාම එන ඝනත්වය එන්නේ ළමයි මේ ඝනත්වය යම් සංඛ්‍යාවකින් බෙදිලා එහෙනම් මොකද්ද වෙන්නේ D2 D1 ට වඩා අඩුයි නේද උෂ්ණත්වය වැඩි වැඩි ඝනත්වය අඩු වෙනවා දාගන්න මේක ඔක දාමු සමීකරණ දාගන්න සමීකරණ හදාගන්න හරි එතකොට ඔය තමයි ඝනත්වය උෂ්ණත්වයත් එක්ක වෙනස් වීම දැන් මේ සිද්ධියත් එක්ක පේන දේ තමයි ළමයි ද්‍රවයක උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා ඒකත් එක්ක පරිමාව වැඩි වෙන නිසා ස්කන්ධය නියතයි ඝනත්වය අඩු වෙනවා හරිද
ඕකනේ සාමාන්‍ය එතන තියෙන නිරීක්ෂණය. සාමාන්‍ය දෙන නිරීක්ෂණය ඕකනේ. හරිද? එතකොට දැන් ඒ සාමාන්‍ය ද්‍රවයක්. හරිද? මේකේ අර ඊගාව මාතෘකාව තමයි අපේ එතන අපේ ඊගාව මාතෘකාව තමයි ජලයේ අනියම් ප්‍රසාරණය. හරිද? ලියාගන්න මාතෘකාව ජලයේ අනියම් ප්‍රසාරණය. හරිද? ඒ කියන්නේ මම දැන් ඔය විස්තරය කිව්වේ හේතුව සාමාන්‍ය ද්‍රවයක් ගත්තම සාමාන්‍ය ද්‍රවයක ප්‍රසාරණය ඒ වගේ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දී පරිමාව වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය නම් අඩු වෙනවා. ඒකනේ. හරිද? නමුත් මේකෙන් මේ ජලය කියන ද්‍රවය ගත්තට පස්සේ ජලය කියන ද්‍රවය ජලයේ අනියම් ඇනෝමලස් කියලා කියනවා අපි. අනියම් ප්‍රසාරණය. ඒකට නියමාකාර නොවන ප්‍රසාරණය. හරිද? මෙහෙමයි සීන් එක. ජලය කියන ද්‍රවය ගත්තට පස්සේ මේ ජලය කියන ද්‍රවය වැඩි වෙන උෂ්ණත්වය සමග සිල්සියස් උෂ්ණත්වය වැඩි වෙන උෂ්ණත්වය සමග අපි ගත්තොත් එහෙම පරිමාව හරිද? පරිමාව ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය කෙනෙක් දිගටම පරිමාව වැඩි වෙන්න බෑ. නමුත් ජලය කියන ද්‍රවය ගත්තට පස්සේ තමයි ඊගර පොඩි අමුතු විචලනයක් වෙන මෙන්න මෙහෙම උෂ්ණත්වය සෙල්සියස් 4 විතර වෙනකම් හරිද? උෂ්ණත්වය සෙල්සියස් 4 දක්වා ජලයේ පරිමාවය විශ්ල කරන්න අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී. ඔන්නෝම පරිමාව අඩු වෙනවා. හරිද? අඩු වෙලා සෙල්සියස් 4න් පස්සේ තමයි මෙයා වැඩි වෙන්න ගන්න වෙන්නේ මෙහෙම. ඒක වක්‍ර වෙන්නේ. හරිද? ගාන්ටම අර එහෙම සුපිරි රේඛීයම නෙවෙයි මම අඳිනවා රේඛීය විදිහට. නමුත් ඒක අර පොඩි ඔහම වක්‍ර ස්වභාවයක් තමයි තියෙන්නේ. හරිද? ගාන්ටම රේඛීයයි කියලාම කියන්න බෑ ඉතින්. ප්‍රැක්ටිකලි මේක කොහොමද මෙන්න මේ උෂ්ණත්වය සෙල්සියස් 4 කියන්නේ 4න් පස්සේ තමයි වැඩි වෙන්න ගන්නෙ. හරිද? 4 වෙනකන් වෙන්නේ පරිමාව අඩු වෙන එක. කියන්නේ මේක 4 සෙල්සියස් 4න් පස්සේ තමයි ප්‍රසාරණය වෙන්න ගන්නෙ. සෙල්සියස් 4 දක්වා වෙන්නේ සංකෝචනය වීමක්. හරිද? උෂ්ණත්වය වැඩි වුණාට ජලය සංකෝචන ගොඩක් අර අමුතු හැසිරීමක් පෙන්වනවා අනිත් ඒ වගේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මෙන්න මේ බිඳුවේ සෙල්සියස් සිට 4 දක්වා සිදුවන කොටස නිසා තමයි අපි කියන්නේ මේක අනියම් ප්‍රසාරණය කියලා. හරිද? ජලයේ අනියම් ප්‍රසාරණය කියලා මාතෘකාව ලියලා ලියන්න මෙන්න මෙහෙම තරුවක් දාලා නිශ්චිත නිශ්චිත ජල පරිමාවක් ජල පරිමාවක් නිශ්චිත ජල පරිමාවක් උෂ්ණත්වය වැඩි කරන විට උෂ්ණත්වය වැඩි කරන විට උෂ්ණත්වය වැඩි කරන විට 0යි සෙල්සියස් සිට 4යි සෙල්සියස් දක්වා 0යි සෙල්සියස් සිට 4යි සෙල්සියස් දක්වා සිදුවන්නේ 0යි සෙල්සියස් සිට 4යි සෙල්සියස් දක්වා සිදුවන්නේ උෂ්ණත්වය නැංවීමේදී උෂ්ණත්වය නැංවීමේදී පරිමාව අඩුවීම හෙවත් සංකෝචනය වීමයි. පරිමාව අඩුවීම හෙවත් සංකෝචනය වීමයි. පරිමාව අඩුවීම හෙවත් සංකෝචනය වීමයි. සෙල්සියස් 4න් පසු සෙල්සියස් 4න් පසු සාමාන්‍ය පරිදි පරිමාව වැඩිවීම ආරම්භේ. සාමාන්‍ය පරිදි පරිමාව වැඩිවීම ආරම්භේ. මෙය මෙය ජලයේ අනියම් ප්‍රසාරණය ලෙස හැඳින්වේ. මෙය ජලයේ අනියම් ප්‍රසාරණය ලෙස හැඳින්වේ. හරි. දාමු මෙන්න මේ graph එක. මේ graph එක අඳිමු. පරිමාවට. ඊගාම දැන් ඔයාලා නිකන් මේක ඇඳලා හිතන්න කල්පනා කරන්න. පරිමාව මෙහෙමනම් වෙන්නේ ඝනත්වය කොහොම වෙනවද? පරිමාව අඩු වෙනවා කියලා කියන්නේ නිශ්චිත ජල ස්කන්ධයක් පරිමාව අඩු වෙනවා කියලා කියන්නේ ඝනත්වය වැඩි වෙනවා නේද? ඝනත්වය වැඩි වෙනවා ඊට පස්සේ පරිමාව දිගටම අඩු වෙනවා කියලා වැඩි වෙනවා කියලා කියන්නේ ඝනත්වය දිගටම අඩු වෙනවා. ඝනත්ව විචලනයත් අර සාමාන්‍ය පරිදි අඩු වෙන එකක් නෙමෙයි. කොයි වගේද? ඝනත්ව විචලනයක් තමයි ජලයේ තියෙන මෙන්න මෙහෙම අනියම් ප්‍රසාරණයට තමයි ඝනත්ව ප්‍රස්ථාර අපි ගත්තොත් එහෙම මේකම පාවිච්චි කරන්නම්. හරිද? අ උෂ්ණත්වයත් එක්ක ඝනත්වය ප්‍රස්ථාරයක් අපි ඇන්දොත් එහෙම ඝනත්වය ප්‍රස්ථාරයක් ඇන්දොත් මේක kg
M-3 ඝනත්වය ප්‍රස්ථාරයක් වුණොත් එහෙම ඝනත්වය කොහොමද වෙන්න ඕනේ? ඝනත්වය 0.4 දක්වා වැඩි වෙනවා මෙන්න මෙහෙම. එතනින් පස්සේ දිගටම ආයි අඩු වෙන ඔන්න ඔය ප්‍රස්ථාරයක් එන්නේ. ඒතර මේ ජලයේ සාමාන්‍ය ළමයි වැඩිම ඝනත්වයක් තියෙන සෙල්සියස් 4. මොකද අවම පරිමාවක් තිබ්බේ සෙල්සියස් 4නේ. හරිද? පරිමාව අවම වෙන්නේ සෙල්සියස් 4 නිසා ඝනත්වය උපරිම වෙන්නේ සෙල්සියස් 4දී. හරිද? ඒතර මේ තියෙන ඝනත්වයේ උපරිම සාමාන්‍යයෙන් මේ ඝනත්වය තමයි මේ ජලයේ සෙල්සියස් 4 ඝනත්වය තමයි කියන්නේ සාමාන්‍යයෙන් 1000යි කියලා. 4 තමයි සාමාන්‍ය කියන්නේ 1000යි කියලා ඔය. හරිද? ඒතර සෙල්සියස් 4 තමයි උපරිම ඝනත්වයක් ජලය පෙන්වන්නේ. ඔන්න ඝනත්ව ප්‍රස්ථාරය ඔය වගේ. අර පරිමා ප්‍රස්ථාරය යටින් දාන ඝනත්ව ප්‍රස්ථාරය. ඝනත්වය ඔය වගේ. හරිද? ඒතර තරුවක් දාලා ටික ලියන්න. උපරිම ඝනත්වය සෙල්සියස් 4ේදී පෙන්වයි. ඒ කියන්නේ අවම පරිමාව. අවම පරිමාව උපරිම ඝනත්වය. හරිද? ඊට පස්සේ තමයි සාමාන්‍යයෙන් දැන් අපි ගත්ත පස්සේ ඔය ජලය ගත්තම දැන් ඔය හිම මිදෙන පැතිවල එහෙම සාමාන්‍යයෙන් අයිස් විදෙන පැතිවල එහෙම සාමාන්‍යයෙන් ගත්තම මේ දැන් ඝනත්වයෙන් වැඩිම ජලය තියෙන සෙල්සියස් 4 නේ නේද? ඒක සාමාන්‍යයෙන් ගත්තම මේ සෙල්සියස් 4 ජල ස්තරයක් තමයි යටම තියෙන්නේ. හරිද? ඊට ඝනත්වයෙන් අඩුයිනේ අනිත් ඔක්කොම නේද? ඒතර හතර තමයි ඝනත්වයෙන් වැඩිම. ඒතර දැන් මෙන්න මේ හරිය දැන් මේක කූල් වෙද්දි සාමාන්‍යයෙන් ඔය සීතල රටවල කූල් වෙද්දි සාමාන්‍යයෙන් මේ උඩ ස්තරය මුලින්ම මිදෙනවා. මොකද හේතුව දැන් මේ පොකුණක් හදනකො මේක. ඒ පොකුණක මම පල්ලට ඇදලා තියෙන්නේ මෙහෙම. හරිද? උඩ ස්තරය මුලින්ම මිදෙනවා. හරිද? මිදුනම සාමාන්‍යයෙන් අපි තුන් මේක දැන් මේ එළිය රින්න 10ක් විතර සෙල්සියස් තියෙන්නේ සීත පැත්තක්. සාමාන්‍යයෙන් මේ හරියෙන් මිදෙනවා. හරිද? ඒත් මිදෙනකොට කොහොම හරි අර බිඳුවයි මිදෙනවා. ඒක කොහොම හරි මේ හතර ස්තරයට සේව් වෙනවා. හරිද? ඒත් මේක අර මිදිලා ගියත් සාමාන්‍යයෙන් මේ හරිය රින 5කට විතර ආවත් මේ හරිය බිඳුව විතර ඉතුරුලා සාමාන්‍යයෙන් අර අඩියම ස්තරයේ සෙල්සියස් 4 වගේ ඉතුරු වෙනවා. ඒක සාමාන්‍ය ටික කාලයක් යනකම් අර මේ හරියේ ඔය මාළුන්ට පැලෑටි වලට අර මේ සේව් වෙලා ඉන්න පුළුවන්. කියන්නේ මේ මොකද්ද? ඉතුරුලා ඉන්න පුළුවන් හේතුව සෙල්සියස් 4 තියෙන නිසා. හරිද? ඔක්කොම මිදලා ගියොත් ඉතින් අර සම්පූර්ණ පොකුණ මිදුනොත් මිදෙනවා මේකත්. හරිද? මම කියන්නේ අර සෑහෙන කාලයක් යනකම් අල්ලලා හිටනවා මොකද්ද? යටම ස්තරයේ සෙල්සියස් 4 නිසා ඝනත්වයෙන් වැඩි මේක කෙනා තියෙන නිසා. හරිද? ඔක තමයි මේකේ ද්‍රව්‍යපසාරණය සම්බන්ධ කාරණා ටික. ඔක ඔය වීඩියෝ එක ළමයි ටිකක් ස්ටොප් කර කර ස්ටොප් මම සැරින් සැරේ හයියෙන් කියාගෙන ගියා. ඔයගොල්ලෝ අර වීඩියෝ දිග්ගැසෙන නවත්තන්න. ඔයගොල්ලෝ මේ ස්ටොප් කරලා මේ නෝට් එක ලියා ගන්න සහ මේකෙදි ළමයි අපි ගණන් ටික හදන්න ඕනේ. ඔය ද්‍රව්‍යපසාරණය සම්බන්ධ ගණන් තියෙනවා. ටියුට් එකේ ද්‍රව්‍යපසාරණය සම්බන්ධ ගණන් කියලා වෙනම තියෙන කොටසක්. ඊට පස්සේ අපි අර පේසුළු එකේ තියෙනවා ද්‍රව්‍යපසාරණය සම්බන්ධ ගණන් ටිකක්. ටියුට් එකේ කොටසක් දාලා තියෙනවා. ඒකෙම දැන් මම මේකේ ඩිස්කෂන් එකක් දාන්නම් ද්‍රව්‍යපසාරණය ගණන් වලට ඔයගොල්ලන්ට. ගණන් ටික ඩිස්කස් කරලා ටියුට් එකේදී මේ පේසුළු එක සහ ටියුට් එකේ ගණන් ටික හදන්න ඕන ද්‍රව්‍යපසාරණය සම්බන්ධව තියෙනවා. හරිද? නෝට් එක මම ක්ලාස් එකේදී බලන්න ඕනේ ඊට කියලා හැමෝම. එහෙනම් ඔන්න ද්‍රව්‍යපසාරණය සම්බන්ධයෙන් පේසුළු එක සහ ටියුට් එක කරන්න ඕනේ. පේසුරු ටික කරන්නත් ඕනේ ද්‍රව්‍යපසාරණය ඔක්කොම සහ ටියුට් එක කරන්නත් ඕනේ. ඔන්න හෝම්වර්ක් ටික ද්‍රව්‍යපසාරණය සම්බන්ධයෙන් තියෙන. ඝනපසාරණය දැන් ඉවරලා තියෙන්න ඕනේ සහ තාප මිතියත් අපි ෆිසිකලි කරා. හරිද? මම ඒක වීඩියෝ එක දාන්නම්. ඒකතර මිස් වුණ කට්ටියට මම රෙකෝඩින් එකට අප්ලෝඩ් කරන්නම්. මේක බලලා ලියා ගන්න එනම් කට්ටියම. මේ අයිස් ස්ත්‍ර සම්බන්ධ පොඩි සිද්ධියත් ලියා ගන්න ඕගොල්ලෝ.